සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි. අයිබෝන් දොරමඩලාව සංවාදාත්මක හරසරණිය. CID කියපුවාම මතක් වෙන්නේ මොකද්ද? අකුරු 3යිනේ CID. පොලිසිය එහෙම මතක් වෙනව නේද? එතකොට STF කියපුවාම ඒත් අකුරු 3යි. මතක් වෙන්නේ මොකක්ද? සාමාන්‍ය ආරක්ෂක අංශය. CTB කියපුවාම මතක් වෙන්නේ බස්. බලන්න ලංකාවේ අකුරු 3න් හැඳින්වෙන නම් සන්නාම කොච්චර තියෙනවද? සමහර ලොකු ආයතනයක් අකුරු 3කට කෙටි කරලා අපිට කියනවා අපි CTB කියන එකම බලන්න කොච්චර කාලයක් තිස්සේ අපි දැන් ඒක නම් වෙනස් වෙලා ආයතන වෙනස් වෙලා view වෙනස් වෙලා ඔක්කොම වෙලා තාම අපි කියන්නේ CTB කියලා. ඒ වගේ ප්‍රකට අකුරු 3 සන්නාම නම් ලංකාවේ ගණනාවක් තියෙනවා. ITN බලන්නකෝ. මේ අපි කතා කරන ITN. අකුරු 3යි මුළු ලංකාවම දන්නවා ලෝකෙම දන්නවා ITN කියපුවාම. ආන් ඒ වගේ අකුරු 3ක් ගැන තමයි අද දොරමඩලාවෙන් කතා කරන්නේ. ඒ තමයි ETF. බලන්නකෝ නොදන්නේ කවුද කියලා ETF. ETF කියන අකුරු 3 සාමාන්‍යයෙන් රජයේ පෞද්ගලික අංශයේ සේවාවන්හි නියතු අය හොඳට දන්නවා ETF කියන්නේ මොකක්ද කියලා. මේකේ සමාජිකයෝ ඉන්නවා ලක්ෂ ගාණක්. මේ මාත් ඇතුළුව ලක්ෂ ගාණක් සමාජිකයෝ ඉන්නවා. ඒ සමාජිකයෝ සියලු දෙනාටම මේ පවුල් වල අයට බලන්න කියලා ආරාධනා කරනවා. ඔබට අදාළ මාතෘකාවක් කතා කරන එක තමයි ETF. සාමාන්‍යයෙන් ETF කියලා හැඳින්වුවාට සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය. මේක තමයි නියම නම. මේ ආයතනය සමාජ ආරක්ෂණය කියන විශේෂ ශේෂ්ත්‍රයට අදාළ ආයතනයක්නේ. මේ ආයතනෙන් කෙරෙන්නේ මොකද්ද? මේ ETF කියන්නේ මොකද්ද? මේකෙන් සමාජයට වෙන සිත මොකද්ද? කරන්න බලාපොරොත්තු වෙන මොනවද කියලා දොරමඩලාවේ අපි ටිකක් කතා කරමු. මා කැමති අපේ විද්වත් මණ්ඩලය හඳුන්වා දෙන්න. අපේ ආරාධනෙන් දොරමඩලාව සංවාදාත්මක හරසරණීට සහභාගී වෙනවා. සෝමසිරි ඒකනායක මහත්මයා ආයිබෝවන්. ගරුතෝ පිළිගන්නවා. එතුමා සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපතිවරයා වගේම ප්‍රධාන විධායක නිලධාරිවරයා. එතුමා නැතුව ඉතින් කොහොමද මේ මාතෘකාව කතා කරන්නේ? ගරුතෝ දොරමඩලාවට පිළිගන්නවා. ඒ වගේම අපේ රටේ ප්‍රකට ආර්ථික විද්‍යාඥයෙකුට ආරාධනා කළා දොරමඩලාවට. එතුමා කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහත්මයා ආයිබෝවන්. ගරුතෝ පිළිගන්නවා. ඒ වගේම දොරමඩලාවේ ප්‍රධාන සම්පත්ධාරියෙක් කියලා හඳුන්වන්න පුළුවන්. මොකද මුල් කාලෙත් දොරමඩලාවට සහභාගී වෙලා තියෙනවා. සුනිල් විජේසිංහ මහත්මයා ආයිබෝවන්. ගරුතෝ පිළිගන්නවා. එතුමා ඵලදායිතා විශේෂඥයෙක් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මේ ශාස්ත්‍රයේ කවුරුත් දන්නවා. බොහොම කීර්ති නාමයක් තියෙන කෙනෙක්. ඔය 5S සංකල්ප ගැන කතා කරන 5S ඵලදායිතා සංකල්ප මේ රටේ ප්‍රකට බොහෝ ඵලදායිතා සංකල්ප මුලින්ම ලංකාවට හඳුන්වලා දීලා තින්නේ සුනිල් විජේසිංහ මහත්තයා. මේ රටේ ප්‍රකට පෞද්ගලික ආයතන, රාජ්‍ය ආයතන ගණනාවක මුල් පුටුව හොබවපු ප්‍රකට පරිපාලන නිලධාරියෙක්, කල්පනාකරන විශේෂඥයෙක්, ඵලදායිතා විශේෂඥයෙකුට හඳුන්වලා දෙන්න පුළුවන්. ඇයි අද මේ දොරමඩලාවට ආවේ කියලා කෙනෙක් අහන මේ ගැනත් හොඳට දන්න. මොකද ETF මේ අරමුදලෙත් හිටපු සභාපතිවරයෙක්. මම වර්තමාන සභාපතිතුමත් ඉන්නවා, හිටපු සභාපතිවරයෙකුත් ඉන්නවා. මේ දොරමඩලාව පරිපූර්ණයි. ඒ වගේම මේ මාතෘකාව ඔස්සේ කතා කරන සාකල්යෙම සුදුසු නිලධාරි මහත්මයෙක් ඉන්නවා, නිහාල් ප්‍රසන්න මහත්මයා. ආයිබෝවන්. ගරුතෝ පිළිගන්නවා. එතුමා ETF මේ අරමුදල් මණ්ඩලයේ සහකාර සාමාන්‍ය අධිකාරී සමාජික සේවා. ඔන්න සමාජිකයන්ට ප්‍රශ්න එහෙම තියෙනවා නම් කතා කරලා අහන්න පුළුවන්. අපි මුලින්ම අහමු මේ අකුරු 3. මම කියවනේ අකුරු 3 නම් ETF උත් දන්නවා. හැබැයි වෙන්නේ මොකද්ද මේක මොකටද? ඇත්තට මොකටද සභාවතුමා පිළිටෝලා තියෙන්නේ? ඔව් ඇත්තට මේක ටිකක් අපිට ඉතිහාසයට යන්න අවශ්‍ය මාතෘකාවක්. මේක ETF එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා Employee Trust Fund. නැත්නම් සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය. ඒතර මේක පිහිටවන්නේ 1980 අංක 46 දරන පනත මගින් තමයි පිහිටවන්නේ. මේක පිහිටවීමේ ඇත්තටම ප්‍රධාන අරමුණු වලට අපිට යන්න වෙනවා. මොකටද මේ ආයතනයේ තියෙන්නේ කියන එක කතා කිරීමේදී. එතම මේක මේ අරමුදල පිහිටවීම කියන සංකල්පය ඉතාමත්ම පුළුල් සංකල්පයක්. අපිට බැලූ බැල්මට මේක අපි අර සරල අර්ථයෙන් හඳුන්වන මේක 100ට 3
කියලා වගේ අදහසකින් හඳුනන. මොකද සේවකයෙක්ගේ වැටුපෙන් 3% මේකට කැපෙන්නේ. ඒ නිසා මේක රටේ ජනප්‍රියයි 3% අරමුදල කියලා. නමුත් මේ 3% අරමුදල කියලා කිව්වට මේක ස්ථාපිත කිරීමේ පසුබිම ඊටාම පුළුල් එකක්. ඒකේ පනත තුල ඊටාමත්ම පැහැදිලිව අර්ථකථනය කරලා තියෙනවා මොකටද මේ ආයතනෙ පිහිටවන්නේ මොකටද මේ අරමුදල පිහිටවන්නේ කියලා. විශේෂයෙන්ම ගත්තොත් මෙහෙම අපි දැන් මේ අරමුදල මගින් ආවරණය කරන සේවකයින්ගේ සමාජ සුබ සාධනය තහවුරු කිරීම තමයි ප්‍රධානම අරමුණ වෙන්නේ. එතකොට සමාජ සුබ සාධනය කියන එක ගත්තට පස්සේ අපි මේ අරමුදලේ ඉන්නේ සමාජිකයින්. දැන් ඔබතුමත් ඇතුළුව මේ අරමුදලට දායක මුදල් ගෙවන සියලුම අය යම්කිසි සේවා යෝජකයෙක් මේ Taman යටතේ සේවය කරන සේවකයෙකු වෙනුවෙන් යම් දායක මුදලක් ගෙවනවා මේ අරමුදලට ඔවුන් අපි හඳුන්වන්නේ සමාජිකයින් කියලා. සාමාන්‍ය සමාජික කොච්චර විතරක්ද ලංකාවේ? මේ වෙනකොට අපේ ලංකාවේ මේ අරමුදලේ සමාජිකයින් ලක්ෂ 25ක් වගේ ඉක්මවලා තියෙනවා. ඒ 25 ඇතුළේ මාත් ඉන්නවා ඈ. 25 ඇතුළේ හසන්ත මහත්මයාත් ඉන්නවා. එතකොට ඒ වගේම දැන් ඒ අරමුදලේ පිහිටවීමේදී අර මම කිව්ව සමාජ සුබ සාධනය කියන ඒ අදහස ගත්තම ඒ අරමුදලේ ඊටමත් පැහැදිලිව කියන්නේ මෙහෙම. ඒක අර රස්සාවකට ගිහිල්ලා පෞද්ගලිකාංශයේ සේවකයෙක් හරි එහෙම නැත්නම් විශ්‍රාම වැටුපකට හිමිකම් නොකියන රාජ්‍යාංශයේ ආයතන තියෙනවානේ විවිධ සංස්ථාපිත මණ්ඩල ව්‍යවස්ථාපිත ආයතන වගේ දේවල් තියෙනවා රාජ්‍යාංශයේ. නමුත් ඔවුන්ට විශ්‍රාම වැටුපක් නැහැ. අන්න එවැනි සේවකයෝ මේ අරමුදලේ සමාජිකයෝ. ITN එකත් එහෙම ආයතනයක්. ITN එකත් එහෙම ආයතනයක්. ඔබට විශ්‍රාම වැටුපක් නැහැ. නමුත් ඔබ මේ අරමුදලේ සමාජිකයෙක්. ඒකට ඒ වගේම පෞද්ගලිකාංශයේ සියලුම පෞද්ගලිකාංශයේ වැඩ කරන සමස්ත වැඩ කරන ප්‍රජාව අපිට ඒක මෙහෙම ගන්න පුළුවන්. දැන් සමහර අවස්ථාවට අපි හිතනවා මේකට හිමිකම් කියන්නේ යම්කිසි පෞද්ගලික ආයතනයක වැඩ කරන ස්ථිර කරපු සේවකයෙක් විතරක් වෙන්න පුළුවන් කියලා අපි හිතන්න පුළුවන්. එහෙම නැහැ. මේකට අයිති ඕනෑම පදනමකින් පෞද්ගලිකාංශයේ හෝ අර මම කියූ රාජ්‍යාංශයේ තියෙන මණ්ඩල ව්‍යවස්ථාපිත ආයතනවල වැඩ කරන ස්ථිර සේවකයින් වෙන්න පුළුවන්. එතකොට අනියම් පදනමින් බඳවාගත්තු සේවකයින් වෙන්න පුළුවන්. දෛනික වැටුප් පදනම මත බඳවාගත්තු අය වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කෑලි ක්‍රමයට වැටුප් ගන්න සේවකයින් ඉන්නවනේ. අන්න ඒක සියලුම කැටගරි වලට සියලුම වර්ගීකරණයන්ට අයත් සේවකයින් මේකට අයිති. අන්නේ සියලුම සේවකයින්ගේ මොකද සමාජ සුබ සාධනයේ තහවුරු කිරීම රජයේ වගකීමක් විදියට අඳුරගෙන තියෙනවා. ඒකට රජයේ වගකීමක් විදියට ඒක සමාජ සුබ සාධනය හඳුනා ගත්තට පස්සේ ඒ සඳහා යම්කිසි ක්‍රමවේදයක් සකස් කිරීම අවශ්‍යයි. අන්න ඒ වෙනුවෙන් සකස් කරපු එක ක්‍රමවේදයක් තමයි මේ සේවා නියුක්තීන්ගේ බාර අරමුදල් මණ්ඩලය කියන්නේ. ඒතකොට ඔබ වෙනුවෙන් ඔබේ සේවා යෝජකයා යම් දායක මුදලක් පනතෙන් නිර්වචනය කරලා තියෙන පනතෙන් නියම කරලා තියෙන යම් දායක මුදලක් මේ අරමුදලට ගෙවනවා. හැබැයි ඔබ දායක වෙන්නේ එහෙමයි. එහෙම නැතු ඔබගේ වැටුපෙන් අඩු කරලා යම් කිසි මුදලක් මේකට එවන්නේ නැහැ. මේ අරමුදලට එවන්නේ සේවා යෝජකයා විසින් ඔබ වෙනුවෙන් මේ අරමුදලට යම් කිසි දායක මුදලක් එකතු කරනවා. අන්න ඒ අරමුදල් වලින් තමයි මේ සේවා නියුක්තින්ගේ බාර අරමුදල කියන විශාල අරමුදල නිර්මාණය වෙලා තියෙන්නේ. ඒතර මද වෙනකොට මේක අපිට ඒක ටිකක් ආඩම්බරෙන් කියන්න පුළුවන් රුපියල් බිලියන 560ක් වගේ මුදලක් ඉක්මවලා තියෙනවා. මේ මුදල ඉක්මවලා මෙහෙම ඒකරාශී වෙන්නේ ඒ ඔබ වෙනුවෙන් ඔබේ සේවා ආයෝජකයින් ගෙවන මුදල. ඒ මුදල් වාර්ෂිකව අපි යම් යම් ආයෝජනවල යොදවනවා. ඒ මුදල් වලින් අපි උපයනවා. ඒ උපයලා මේ අරමුදල තර කරනවා. ඒ වගේම ඔබ වෙනුවෙන් මාසිකව, සයමාසිකව, වාර්ෂිකව ගෙවන දායක මුදල්. ඒ දායක මුදල් මේ අරමුදලට ඒක රාශී වෙනවා. ඒ අරමුදලට ඒක රාශී වෙන දායක මුදල් ප්‍රතිආයෝජනය කරනවා. ඒ තුලින් තමයි මේ අරමුදල දවසින් දවස වර්ධනය වෙලා මේ අවුරුදු 44ක වගේ කාලයක් වෙනවා. මොකද 81 මාර්තු 1 වෙනිදා තමයි මේ අරමුදල ප්‍රථම වතාවට නිල වශයෙන් ක්‍රියාත්මක වීම ආරම්භ වෙන්නේ. එදා ඉඳලා මේ වෙනකොට හරියටම අවුරුදු 44ක වගේ කාලයක් සම්පූර්ණ කරලා තියෙනවා. මේ කාලය තුල රුපියල් බිලියන 560ක වගේ ප්‍රමාණයකට මේක විශාල වෙලා තියෙනවා. ඒ ඔබේ දායක මුදල් වලින්. ඒතර අන්න එතන ඒ අරමුදල තුලින්
ඒ අරමුදලට සමාජික වෙලා ඉන්න අර මම කලින් කිව්ව මිලියන 2.5ක් එහෙමත් නැත්නම් ලක්ෂ 25ක වගේ ඒ සමාජිකින්ට විවිධ මට්ටමේ ප්‍රතිලාභ ඒ කියන්නේ අපිට පසු අවස්ථාවක කතා කරන්න පුළුවන් මොනවද අපි මේකෙදි දෙන ප්‍රතිලාභ කියන වගේ දේවල් විවිධ මට්ටමේ ප්‍රතිලාභ ලබා දීලා ඔවුන්ගේ ජීවිතයට යම්කිසි සවියක් ශක්තියක් ඔවුන්ගේ ජීවිතවල විවිධ අවස්ථාවන් වලදී ඔවුන්ට යම්කිසි ශක්තියක් වෙන ගමන් අර රටක සමාජ සුබසාධනය රටක ඒ පුරවැසියාට සමාජ සුබසාධනය තහවුරු කිරීම කියන රජයේ කාර්යභාරය ඉටු කිරීම වෙනුවෙන් හදපු ක්‍රමවේදයක් තමයි මේ ETF කියන ආයතනය තුලින් ක්‍රියාත්මක වෙන්නේ. ETF කිව්වට හරියට දැනගෙන හිටියන්නේ සභාපතිතුමා කදිමට ඒක සරලව පැහැදිලි කළා මොකටද හදලා තියෙන්නේ මොකද්ද මේකෙන් වෙන්නේ කියලා. දැන් සමාජ ආරක්ෂණය කියන සංකල්පයක් මතු වුණා. මාචාර්යතුමා මොකද්ද මේ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල මොකද්ද ඒකෙන් වෙන්නේ? ඔව් මම හිතන්නේ බොහොමත්ම ස්තුතිවන්ත වෙනවාද වැඩසටහනට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. සමාජ ආරක්ෂණය අපි ඉංග්‍රීසියෙන් කියන social protection කියලා. ඒ සමාජ ආරක්ෂණය තුලට ඇත්තටම අද වෙන විට ඉතා පුළුල් පරාසයක මේ මාතෘකාව සාකච්ඡා වෙනවා. විශේෂයෙන්ම ඒ තුල පුද්ගලයෙක් අපි කෙටියෙන් කිව්වොත් උපතේ ඉඳලා මහරට උපතටත් පෙර ඇත්තටම කුස පිළින් සිඳගත් අවස්ථාවේ ඉඳලා මරණය දක්වා වූ කාල සීමාවට අදාළව ඒ පුද්ගලයා මුහුණ පාන විවිධ තත්ත්වයන් වලට අදාළව ඒ කියන්නේ අපි කියන්නේ අසනීප වෙන්න පුළුවන් රැකියා විරහිත වීම වෙන්න පුළුවන් එහෙම නැත්නම් විශ්‍රාම යාම වෙන්න පුළුවන් මේ ආකාරයේ විවිධ තත්ත්වයන් වලදී ඒ තත්ත්වයන් වලට මුහුණ දීමට යම් රැකවරණයක් යම් හැකියාවක් ලබා දීමට අදාළව තමයි සමාජ ආරක්ෂණය සකස් වෙලා තියෙන්නේ. එතකොට මේ සමාජ ආරක්ෂණය ඒ ආකාරයට සකස් වුණාම ඒ තුල මූලික කොටස් 4ක් මේ වන විට හඳුන ගන්නවා විශේෂයෙන්ම ජාතික සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තිය මෑතකදී අපි කියන මේ සැලසුම් දෙපාර්තමේන්තුව විසින් නැෂනල් ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව එළිදැක්වනු ලැබුවා. ඒ තුල කොටස් 4ක් තියෙනවා. එකක් තමයි social assistant කියන ඒවා. ඒ කියන්නේ social assistant කියලා කියන්නේ හරියට අපි කියන මේ සාමාන්‍යයෙන් අස්වැසුම් වගේ දේවල්. ඊට පස්සේ social care කියලා. ඒ කියන්නේ විශේෂයෙන්ම ආබාධිතයන් වෙන්න පුළුවන් වැඩිහිටියන් වෙන්න පුළුවන් වෙනත් අවශ්‍යතා ඇති පුද්ගලයෝ වෙන්න පුළුවන් ඒ පුද්ගලයෝ රැක බලා ගැනීම social care කියලා කියනවා. ඊට පස්සේ තියෙන social insurance කියන එක. ඒ කියන්නේ සමාජ රක්ෂණ කියන එක. මේ ETF වගේ ඒවා EPF වගේ දේවල් සමාජ ඒ රක්ෂණය යටතට තමයි මේ වන විට ගැනෙන්නේ. ඒ තුල විශේෂයෙන්ම අපි කියන රැකියා කරන අවස්ථාවේදී ඊට පස්සේ විශ්‍රාම අවධියේදී ඒ ඔවුන්ට යම් ආකාරයක සුබ සාධනයක් ලබා දෙන්න ඔවුන්ට යම් කිසි ආකාරයක රැකවරණයක් ලබා දීම සඳහා සකස් වෙලා තියෙනවා. අවසාන අංගය තමයි අද වෙන විට සමාජ ආරක්ෂණය කතා කරන්නේ ශ්‍රම වෙළඳපළ සහභාගීත්වය කියන කාරණාව. ඒතකොට ශ්‍රම වෙළඳපළට සහභාගීත්වයට ඒ තියෙන ඉඩකඩ ඇති කිරීම ඒ වගේම ඵලදායීතාව වගේ දේවල් වර්ධනය කිරීම සඳහා අවශ්‍ය වෙන මැදිහත් වීම කිරීම වගේ දේවල්. රටක සමාජ ආරක්ෂණය ඉතාමත්ම වැදගත්. ඒ මක්නිසාද අර මං කියපු ඒ ජීවිතයේ විවිධ අවස්ථාවන් වලදී ඇතිවන කම්පනයන් ඒක ස්වභාවික උවදුරු වෙන්න පුළුවන් රැකියා හිමිවීම වෙන්න පුළුවන් වෙනත් ආකාරයේ අපි කියන අනතුරු වගේ දේවල් වෙන්න පුළුවන්. දැන් රැකියා කරන අවස්ථාවේදී සිදුවෙන රැකියාවට අදාළ අනතුරු වෙන්න පුළුවන්. අපි කියන ගර්භණී මාතාව ගර්භණී කාලය වෙන්න පුළුවන්. මේ ආකාරයේ තියෙන තත්ත්වයන් වලදී යම් කිසි ආකාරයට රැකවරණයක් ඔවුන්ට නොලැබුණත් ඇතිවන තත්ත්වය තමයි ඔවුන් කෙලින්ම අපි කියන මේ දුප්පත්කමට නිරාවරණය වෙනවා නැත්නම් දුප්පත්කමට වැටෙනවා. එවැනි තත්ත්වයක් සමාජය තුළ වළක්වා ගැනීම තමයි සමාජ ආරක්ෂණයේදී මූලික වශයෙන්ම අරමුණු කරන්නේ. අර අපි කියනවා නිකන් මේක අර එක්තරා ආකාරයකට පෙළක් වෙලාවට කියන මේ net එකක් දාලා වගේ හරියට මේ පහතට වැටීම වළක්වාලීම සඳහා ඒ පවතින විවිධ අවදානම්කාරී තත්ත්වයන් වලට ශක්තිමත්ව මුහුණ දීමට අවශ්‍ය
හැකියාව ලබා දීමට තමයි සමාජ ආරක්ෂණ වැඩසටහන් තියෙන්නේ. ඒතකොට අර මම කියපුවාගේ අස්වැසුම වගේ දේවල් තියෙනවා. ඒ වගේම දරුවන්ට අදාළ දිවාහාරය වගේ දේවල් වෙන්න පුළුවන්. ගර්භණී මාතාවන්ට අදාළ දේවල් වෙන්න පුළුවන්. මේ වගේ ETF වගේ දේවල්, EPF වගේ දේවල්, ඊට පස්සේ රාජ්‍ය සේවකයෝ නම් පෙන්ෂන් වගේ දේවල්, ඊට පස්සේ සමහර ආයතනවල අර කන්ට්‍රිබියුටරි පෙන්ෂන් නැත්නම් දායකත්ව විශ්‍රාම මුදල් වෙන්න පුළුවන්. මේ ආකාරයේ රට තුල මේ සමාජ ආරක්ෂණයට අදාළව අපි කියන වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. මේ වැඩසටහන් සියල්ලගෙම අරමුණු කරන්නේ අර මුහුණ දෙන අවදානම්කාරී තත්වය තුල යම් පුද්ගලයෙකුගේ ජන ජීවිතය කඩා වැටීමට නැත්නම් බිඳ වැටීම වැළැක්වීම සඳහා ඇති කරලා තියෙන ක්‍රමවිධි තමයි මේ තුල තියෙන්නේ. ඒ නිසා සමාජ ආරක්ෂණය මම හිතන්නේ ඊ타ත්ම අත්‍යවශ්‍ය කරුණක් හා ඒක ශක්තිමත්ව රටක පැවතිය යුතු අංගයක්. හොඳයි. ඕකේ වටිනාකම මහ මෙරක්සේ දැනෙන අය දැන් මේ දොරමඩලාව බලාගෙන ඇති. දැන් ඕක පිරිසක් ඉන්නවා විශ්‍රාම වැටුප් ගන්නවා. පිරිසක් ඉන්නවා අපි වගේ EPF ETF ඔය මුදල ඒ විශ්‍රාම යනකොට ඔක සාමාන්‍යයෙන් කුට්ටියක් හම්බ වෙනවා. ගානක් නේද? එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. නමුත් වැඩි දෙනෙක් මේ රටේ මහ ජනතාව බාස්වල එල්ලිලා වවුල්ලු වගේ උදේ පාන්දර කොහෙද කුරුණෑගල ඉඳන් කෝච්චි වල එල්ලලා ආසන ඉංගන නිකන් මේ උණ්ඩි වෙලා ඇවිල්ලා රිංගලා කෝච්චි වල බාස්වල ඇවිල්ලා කොළඹ හරි කොහේ හරි කාර්යාලවල läගගෙන මොනවාරි මේ සැප විඳිනවා. මොකද නේද කරලා තියෙන වැඩ ටික ජීවිතේම මේ කඹරලා එහෙම තමයි සාමාන්‍ය වචනේ පාවිච්චි කරන්නේ. කරලා අවුරුදු 55 60 වෙනකොට මගින වැඩි දෙනෙක් හැමෝම නොවෙන්න පුළුවන්. කරලා අන්තිමට ඉතුරු වෙන්නේ මොනවද? ඕක EPF එක ETF එක. ඉතින් සමහරුන්ට මේක හරි වටිනවා. දැන් මේ සුනිල් විජේසිංහ මහත්තයා වගේ කෙනෙක් පළදායිතා විශේෂක් මේ දොරමඩලාව ඉන්න එකේ වැදගත් මේ ගන්න මුදල මොකක්ද ඊට පස්සේ කරන්න කියලා. සමහරු මොනවා හරි ආයෝජන කරන විශ්‍රාම සුවේ ගාන්ට කල්පනා කරන සමහරුන්ගේ තියෙනවා ඕන් ඔය කාලෙටම දුවගේ හරි පුතාගේ හරි කසාදේ ලෑස්ති වෙනවා. ප්‍රී ෂූට් එකට යනවා ETF එකෙන් ගන්න සල්ලි ටික ඔක්කොම ප්‍රී ෂූට් එකට. ඊළඟට ඒක ෆොටෝ ටික එනකොට EPF එකේ ටිකට හරි. ඒක මොක කරන්න බැරි ලොකුම ඒවා ටිකෙන් කරලා අර තාත්තයි අම්මයි ගිහිල්ලා බවුල්ලු වගේ එල්ලිලා බස්වල කෝච්චි වල අන්තිමට ඉතුරු වෙච්ච EPF එකයි ETF එකයි වෙඩින් එකටම ඉවර කරපුවා ඉන්නවා සමාජයේ. එහෙම නැත්නම් කිසිම වැඩක් නැති ලොකු දඩෝරියෙක් වගේ මෝටර් බයික් එකක් ගන්නවා ගඩ ගාලා යන ඒ ගාන තමයි EPF එකේ අරමුදල තමයි. ඒක මොකද දැන් ග්ලේසියා එකක් ගන්න අන්න ඒ වගේ මේ කළමනාකාරීත්වය පිළිබඳ ප්‍රශ්න සමාජයේ තියෙනවා. මේ ගන්න මුදලෙන් අන්තිමට මොකද්ද වෙලා තියෙන්නේ? හරියට ඔය බලාපොරොත්තු වෙන ආරක්ෂාව ආරක්ෂණය සමාජයට සැලසිලාද කියලාත් අපි අද දොරමඩලාවෙන් ටිකක් කතා කරමු. සුනිල් විජේසිංහ මහත්තයා. මම ඉස්සෙල්ලාම කැමති මේක මොකද හුඟක් අයගේ අතර තියෙන ප්‍රශ්නයක් තමයි මේ EPF කියන්නේ මොකද්ද ETF කියන්නේ මොකද්ද? ඇයි දෙකක් ඕනේ? මේක සම්බන්ධ කරන්න පුළුවන්ද? මේ ඇත්තටම මේ වෙනස ඉතාමත්ම වටිනවා. EPF කියන්නේ අර්ථසාධක මුදල කියන්නේ විශ්‍රාමයේ යනකොට ලැබෙන මුදල. ඒ කියන්නේ අවුරුදු ගාණක් සේවයේ ඉතුරු කරපු EPF එකට වැටෙන සල්ලි අන්තිමේදී විශ්‍රාමය යනකොට විතරයි ඒක ගන්න පුළුවන්. අවුරුදු 60 දී එහෙම. එතකොට අපි කියන්න පුළුවන් ඒ අරමුදල පිහිට වෙන්නේ විශ්‍රාම යනකොට විතරයි. ඒ වුණත් ETF එකේ තව අරමුණ දෙකක් තියෙනවා. ETF එක අපි කියන්නේ ඒ කියන්නේ සේවා නියුක්තියන්ගේ අරමුදල ETF එක කියන්නේ සේවකයෙක් සේවා කාලයේදී ලබා ගන්නා ප්‍රතිලාභ. ඒ කියන්නේ හුඟක් මේ බෙනිෆිට්ස් ක්‍රම තියෙනවා. හાર્ට් සර්ජරි ඒ වගේ මම හිතන්නේ මේ සහකාර සාමාන්‍ය අධිකාරිය ඒවා ඔක්කොම විස්තර කරයි. ඒ වගේ අපි කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා නම් EPF is a superannuation retirement scheme. ETF looks after the employee while in employment. ඒ කියන්නේ සේවයේ ඉන්න කාලේ
ආරක්ෂා වෙන පිහිට වෙන අරමුදලා. ඒක එක පැත්ත. අනිත් පැත්ත තමයි ETF එකට එන මුදල් පුද්ගලික අංශය ආයෝජනය කරන්න පුළුවන්. ආයෝජනය කළා යම් කිසි ප්‍රතිලාභයක් අපි බලාපොරොත්තු වෙනවා. මට මතකයි මං ඉන්න කාලේ එක අවුරුද්දක් පුද්ගලික අංශය හුඟක්ම හොඳට මේ ලාභ ලබාගත්ත ලාභාංශ බෙදුවා. ඒකෙන් අපට පුළුවන් වුණා ඒ වැඩිපුර ලැබුණු මුදලෙන් ඒ ETS සමාජිකයන්ට ඒ වර්ෂයේ 100% වැඩිපුර ගෙවන්න. ඉතින් සමහර අය කියනවානේ මේ ඇයි මේවා පුද්ගලික අංශයේ ආයෝජනය කරන්නේ කියලා. පුද්ගලික අංශය ETF එක ආයෝජනය කරන්නේ පුද්ගලික අංශයට ඇති ආදරයක් නිසා නෙවෙයි. ඒකෙන් ඊට වඩා ප්‍රතිලාභයක් ගන්න පුළුවන් නිසා. මොකද ට්‍රෙෂරි බිල්ස් වලට දානවා නම් සුළු මුදලක් කියන්නේ ලාභාංශ අඩුයි. ඒ වුණත් අපි දැන් මේ දවස්වල වගේ දැන් ස්ථාවර ආණ්ඩුවක් තියෙන නිසා මේ ස්ටොක් මාකට් එක හුඟක් ඉහළට ගියා. ඉතින් ඒ ආයෝජන තිබුණා නම් ලොකු ලොකු ප්‍රතිලාභයක් ගන්න පුළුවන්. ඒකයි ඒ ETF එක ස්ථාපනය කරන කාලේ තවත් අදහසක් ආවා මේ ආර්ථික ප්‍රජාතන්ත්‍රය කියන එක. කියන්නේ ඉකනොමික් ඩෙමොක්‍රසි. ඒ කියන්නේ සේවය ETF එක පුද්ගලික සමාගමක ආයෝජනය කරොත් ඇත්ත වශයෙන්ම ඒ ETF එකේ ඔක්කොම සමාජිකයන් ඒ සමාගමේ කොටස්කරුවෙක් වෙනවා. වක්‍රව කොටස්කරුවෙක් වෙනවා. එතකොට රජය බලාපොරොත්තු වුණේ ඒකෙන් මේ පුද්ගලික අංශයත් දියුණු කරගන්න පුළුවන්. පුද්ගලික අංශය යම්කිසි කාර්යයක් කරන්නේ නැත්නම් යම්කිසි යටිතල පහසුකම් මොකක් හරි අවශ්‍ය දෙයක් කරන්නේ නැත්නම් ETF අරමුදට පුළුවන් ඒ ආයෝජනය කරන්න. ඉතින් වක්‍ර විදියට හැම කෙනෙක්ම මේ ආර්ථිකයේ පුද්ගලික අංශයේ ආර්ථිකයත් එක්ක සම්බන්ධ වෙනවා. අන්න ඒ අරමුණු දෙක තමයි මේ මට ඊට අමතරව කියන්න පුළුවන්. නිහාල් ප්‍රසන්න මහත්තයා සහකාර සාමාන්‍ය අධිකරණ සමාජික සේවා විෂය භාර සහකාර සාමාන්‍ය අධිකාරතුමා සමාජිකයෝනේ ලක්ෂ 25 කට සමාජිකයෝ ඉන්නවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි නේද? දැන් ඔය තොරතුරු අර මේ කොහොමද ඒ සමාජික ගාස්තු අය කරගන්න ක්‍රමවේදයක් ඇතිනේ. පොඩ්ඩක් පැහැදිලිව වටිනවා. ඔව් බොහොම ස්තුතියි හසන්ත. ඇත්තටම දැන් අපි දායක මුදල් අය කරගන්න ක්‍රමවේදය තමයි දැන් ගත්තාම දැන් අපි කාඩ් දෙකක් ඉන්නවා. ඒ කියන්නේ සේවක සංඛ්‍යාව 15කට වැඩි ආයතන සහ සේවක සංඛ්‍යාව 15ට අඩු ආයතන. මේ දෙකේ එකම විදිහට තමයි ගෙවීම් කටයුතු කරන්නේ. හැබැයි 15ට වඩා වැඩි සංඛ්‍යාවක් ඉන්නේ මම හිතන්නේ විශාල සේවක සංඛ්‍යාවක් ඉන්න සමහරවිට 15 ඉඳලා 15000 20000 වගේ සේවකයන් ඉන්න ආයතන තියෙනවා. ඉතින් ඒකේ අපි ගෙවන්න අවස්ථාව දීලා තියෙනවා. දැන් මේ මාසේ ගත්තොත් මේ මාසේ මුදල් ලබන මාසේ අවසානයේ දක්වා ගෙවන්න මාසයක කාලයක් ලබා දීලා තියෙනවා. ඉතින් ඒ විදිහට කටයුතු කරනවා. ඉතින් ඒකම අපිට ඒ ලැබෙන මුදල් අපි accounts වලට දාන්න ඕන. අපි ඒගොල්ලන්ගේ පෞද්ගලික accounts වලට බැර කරන්න ඕන. ඉතින් ඒකට වෙනම ක්‍රමවේදයක් තියෙනවා. අපි එක අංශ තියෙනවා ආයතනය ඇතුලේ. ඒක කරන්න අපිට දායක මුදල් ලැබුණ විගස එනවා 15ට වඩා අඩු සංඛ්‍යාවක් ඉන්න ඒ වගේ සමාජික විස්තර. ඒ වගේම මාස 6කට සැරයක් තමයි මේ දක්වා අපිට විස්තර ලැබෙන්නේ 15ට වැඩි සේවක සංඛ්‍යාවක් ඉන්න ආයතනවල. හැබැයි අපි මෑතකදී මේ e-payment electronic payment පටන් අරගෙන තියෙනවා. ඒකේ විද්‍යුත් බැංකුකරණය. එතනදී අපි එකම අවස්ථාවේදී තමයි දායක මුදල් ලැබෙන්නේ සහ ඒ අවස්ථාවේදීම සමාජික තොරතුරු ලබා දෙනවා. ඉතින් අපි ගොඩක් වෙලාවට අපි ඉදිරියට අරගෙන යන්නේ ප්‍රොමෝට් කරන්නේ දැන් ඔබ දන්නවා රටක් විදියට ගත්තාම අපි කඩදාසි වලින් තොර පරිසරයක වැඩ කරනවා කියන්නේ මම හිතන්නේ අපි ඉදිරි පියවරක්. ඉතින් එතෙන්ට තමයි අපි ගිහිල්ලා තියෙන්නේ. ඒ එක්කම මේ e-payments වලට යෑමත් එක්ක ගොඩක් අපිට මේ වගේ තොරතුරු නිවැරදි තොරතුරු ලබා ගන්න පුළුවන්, නිවැරදිව ඉක්මනට ලබා ගන්න පුළුවන්. අපි දන්නවා සාමාන්‍යයෙන් චෙක් එකක් ගෙවන කාලෙට එහෙම නැත්නම්
අර අර්ධවාර්ෂික වාර්තා මාස 6කට සැරයක් තොරතුරු ලබා දෙන්න එනකොට ඉස්සර කාලේ විශාල පෝලිමක් තියෙනවා. අපි තියෙනවා අවසාන දවස් තියෙනවා. ඒ කියන්නේ අර්ධ වර්ෂ දෙකට දවස් දීලා තියෙනවා. ඉතින් ඒ අවසාන දවස් කිට්ටු වෙනකොට විශාල පෝලිමක් හැදෙනවා. හැබැයි මේ වෙනකොට කියන්න සන්තෝෂයි. ඒ පෝලිම සෑහෙන අඩුයි. අපි 2022 දෙසැම්බර් මාසයේ 22 වෙනිදා රෙගියුලේෂන් එකක්, ඒ කියන්නේ ගැසට් එකක් මගින් රෙගුලාසියක් පනවලා තියෙනවා. 15ට වඩා වැඩි සේවක සංඛ්‍යාවක් ඉන්න ආයතනවල සියලු දෙනාම මේ බැංකින් ක්‍රමයට විද්‍යුත් බැංකුකරණය හරහා දායක මුදල් ලබා දෙන්න කියලා ඉදිරිපත් කරන්න කියලා. මේ වෙනකොට අපි දායක මුදල් ප්‍රමාණයෙන් ගත්තම් 80%ක් වගේ අපි ඒකට ළඟා වෙලා තියෙනවා. හැබැයි 20%ක් ආයතන වලින් ගත්තාම විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒකට ළඟා වෙලා නැහැ. මම හිතන්නේ මේ අවස්ථාවක් කරගන්නවා අපි සියලු දෙනාටම බැංකින් වලට ඇවිල්ලා මේ කාර්යයට අපේ රටක් විදියට ගත්තාම කඩදාසි වලින් තොර පරිසරයකට යන්න සහ මේ තොරතුරු නිවැරදිව පුළුවන් තරම් ඉක්මනට අපිට මේ accounts වලට හදාගන්න පුළුවන් ආධාර වෙන විදියට මේ ඉලෙක්ට්‍රොනික බැංක් මගින් දායක මුදල් ගෙවන්න කියලා. ඉතින් ඒකේ ඇත්තටම තියෙන වාසි විශාල ප්‍රමාණයක් තියෙනවා. මම කලින් කිව්වා වගේ අර ලැබෙන දේට ඔබ දන්නවා දත්ත කැවීමට ගියාම human errors කියලා තියෙනවා. ඉතින් ඒකෙදී යම් ප්‍රමාණයක් අපි දෙන එක නෙමෙයි දත්ත ඇතුළත් කරන්නේ වෙනස් වෙනවා. ඉතින් එතනදී සමහරලාට පරීක්ෂා වෙන්න පුළුවන්, නොවෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී ওই දායක මුදල් පැටලීම් මේ වගේ දේවල් යන්න පුළුවන්. නමුත් මේ විද්‍යුත් බැංකුකරණයට ගියාම එන දත්ත ඒ විදියටම අපේ පද්ධතියට අපි අවශෝෂණය කරගන්නවා. ඉතින් ඒක විශාල ජයග්‍රහණයක්. ඒ වගේම අර පෝලිම් වල ඉන්න ඕනේ ඉන්ටර්නෙට් පහසුකම් තියෙනවා නම් ඕනම තැනක ඉඳලා දවසේ පැය 24 ඇතුළත ඕනම වෙලාවක කරන්න පුළුවන් මේ ගෙවන එක. ඒ වගේම තමයි ඒ දවස් ඇතුළත ගෙවා ගන්න අවශ්‍ය නම් හවස 5ට කලින් ගෙවන්න ඕන. එහෙම නැත්නම් අමාරු වෙනවා. අපි බැංකු 9ක් හඳුන්වලා දීලා තියෙනවා e-payment වලට. ඉතින් මේ බැංකු 9 හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. බැංකු මොනවද කියලා කිව්වොත් කමර්ෂල් බැංකුව, පීපල්ස් බැංකුව, ඒ වගේම සම්පත් බැංකුව, NDB, HNB, HSBC ඒ වගේ බැංකු 9ක් තියෙනවා. ඉතින් ඒ බැංකුවක් කරහා අපෙන් රෙජිස්ටර් වෙලා අපි යම්කිසි ෆෝමැට් එකක් දීලා තියෙනවා. ඒකට අනුව දායක මුදල් විස්තර සටහන් කරලා අපිට එවනවා නම් මේක හරිම සරලයි. බැරි වෙලා හරි ඔය බැංකු 9 කවුරු හරි නැත්නම් අපි වෙනම තව ක්‍රමවේදයක් හඳුන්වලා දීලා තියෙනවා. ඒකට අපි කියනවා ඩිරෙක්ට් ඩෙබිට් එහෙම නැත්නම් ඍජු බැර කිරීම. ඉතින් ඒක හරහා ඕනම බැංකුවකින් අපිට මේ ගෙවීම් කරන්න පුළුවන්. එතකොට අපිට ඉදිරියේදී මම හිතන්නේ 100%ක් මේ හරහා යන්න පුළුවන්. අපි නීතිය තාම ක්‍රියාත්මක කරන්නේ නැහැ. අපි මේ දැනට බොහොම කාරුණිකව ඉල්ලීම් කරලා අපි පුළුවන් තරම් මේ බැංකින් වල හරහා ගෙවීම් කටයුතු කරන්න අපි උදව් කරනවා. අපේ පැත්තෙන් අවශ්‍ය උදව් හැම වෙලේම අපි කරනවා. නිහල් ප්‍රසන්න මහත්තයා දැන් සභාපතිතුමත් මතක් කළා ප්‍රතිලාභ. දැන් ඇත්තටම හැම දෙයකම වටිනාම කොටස ඒකනේ. දැන් අපේ වැඩසටහනේ මුල් භාගයේදී මේක මතු කරන මොනවද ලැබෙන ප්‍රතිලාභ? ඇත්තට ප්‍රතිලාභ ගත්තාම වර්ග ටික පොඩ්ඩක් කිටියෙන් මතක් කළොත් අපිට ඒක සාකච්ඡාවට ගන්න පුළුවන්. ඉස්සරහට කතා කරමු විස්තර. දැන් අපි ගත්තාම ඇත්තටම දැන් අර ජාත්‍යන්තර කම්කරු සංවිධානය මගින් කන්වෙන්ෂන් වලින් කියන කාරණා තමයි අපි ගොඩක් දේවල් කවර් වෙන්න ඕන මේ සෝෂල් සිකියුරිටි එකක්. සමාජ ආරක්ෂක අරමුදලක් තියෙනකොට එකක් තමයි නිවාස පැත්ත, අධ්‍යාපනය, සෞඛ්‍ය, ඒ වගේම අපි රිටයර් වෙනකොට විශ්‍රාම යනකොට යම්කිසි ක්‍රමවේදයක් සකස් කරන්න ඕන. ඒ වගේම සමහරලාට ඉන්වෙස්ට්මන්ට් පැත්ත, ඒ පැත්තත් ආවරණය වෙන විදිහට අපිට මේ සෝෂල් සිකියුරිටි කියන එක සකස් කරන්න පුළුවන්. අපේ ලංකාවේ ගත්තාම ඔබ දන්නවා EPF එක ගැන අපි කතා කරා. ETF එක අපි 103ක මුදලක් තමයි ලබා ගන්නෙ. ඒක ලබාගෙන අපි සාපේක්ෂව ගත්තම විශාල
ප්‍රතිලාභ ප්‍රමාණයක් ලබා දෙනවා. ප්‍රතිලාභ 11ක් තියෙනවා දැනට අපි ලබා දෙන. ඉතින් ඒක දායකය සමාජිකයා දායක වීමකින් තොරව තමයි මේ සියල්ල ලබා දෙන්නේ. ඒකම තමන් ප්‍රතිලාභ ලබා ගත්තා කියලා තමන්ගේ ශේෂයට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒවට යම් කොන්දේසි තියෙනවා. ඒවා අපි ඉදිරියේදී කතා කරමු. ප්‍රතිලාභ ගත්තාම පළවෙනි එක තියෙනවා අපි සේවයේ ඉඳෙද්දි වැඩ කර ඉද්දි මිය ගියොත් තමන්ගෙන් යැපෙන්නන්ට රුපියල් ලක්ෂයක ප්‍රතිලාභයක් තියෙනවා. මරණ ප්‍රතිලාභ. ඒ වගේම තමන් වැඩ කර ඉද්දි යම් කිසි රෝගයක් හැදෙලා එහෙම නැත්නම් හදිසි අනතුරක් වෙලා පූර්ණ අකර්මණ්‍යතාවයට පත් වෙනවා නම් ලක්ෂ 3ක් දක්වා වන්දි මුදලක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම බහුල දෙකක් තමයි මේ අපි හાર્ට් සර්ජරි කියන එක. මම හිතන්නේ දැන් හෙම්බිරිසාව ගන්නට යන ඒ තරමට ගිහිල්ලා අපි විශාල පිටුවහලක් කරනවා සමාජිකයන්ට ලක්ෂ 3.5ක මුදලක් ලබා දෙනවා. ඒ වගේම තමයි වකුගඩු බද්ධ කිරීමටත් ලක්ෂ 3.5ක මුදලක් ලබා දෙනවා. අපි විස්තර අසුව කතා කරමු. ඒ වගේම තමයි රෝහල්ගත වුණොත් රජය වෙන්න පුළුවන්, පෞද්ගලික රෝහලක වෙන්න පුළුවන්. අපි රුපියල් 50,000 දක්වා මුදලක් ප්‍රතිපූර්ණය කරන්න අවස්ථාව දෙනවා. ඒ වගේම අපි ඇහි සුදමතු වෙලා යම්කිසි අපේ ඔපරේෂන් කරලා අපේ අක්ෂි කාචය ඉවත් කරනවා නම් කෘත්‍රිම කාචයක් බද්ධ කරනවා නම් ඒකට එක හැකට රුපියල් 25,000 ගානේ 50,000ක මුදලක් ගෙවීම් කටයුතු කරනවා. ඒ වගේම තමයි අපි ප්‍රධානම දේ ඇත්තරම ශිෂ්‍යත්වයේ අපි දරුවෝ වෙනුවෙන් කරන දෙයක්. සමාජිකයාගේ දරුවෝ වෙනුවෙන් තමයි කරන්නේ. අවුරුද්දකට 9,000ක් දරුවන්ට, ඒ කියන්නේ සමාජිකයන් සක්‍රීය සමාජිකයන්ගේ දරුවන්ට 9,000කට රුපියල් 15,000 ගානේ ලබා දෙනවා. ඒ වගේම තමයි අර මම කිව්වේ පූර්ණ අකර්මණ්‍ය වෙච්ච කවුරු හරි ඉන්නවා යාගේ දරුවෙක් ඉන්නවා නම් අවුරුදු 5ක් ඇතුළත අකර්මණ්‍ය වෙලා ඒ දරුවන්ටත් අර 9,000ට අමතරව ශිෂ්‍යත්වයක් ලබා දෙනවා. ඒ වගේම අපි මෑතකදී හඳුන්වලා දුන්න උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් නිපුණතා සවිය කියලා වෘත්තීය පාඨමාලාවක් සඳහා රුපියල් 50,000ක මුදලක් ලබා දෙනවා. ඒ වගේම විශ්ව යාත්‍රා කියලා විශ්වවිද්‍යාලයට තේරිපත් වෙලා විශ්වවිද්‍යාලයට යන ඒ ලියාපදිංචි වෙච්ච දරුවන්ට රුපියල් 25,000ක මුදලක් ලබා දෙනවා. ඉතින් ඒ ටික තමයි අපි ප්‍රතිලාභ කියලා දෙන්නේ. මම හිතන්නේ විස්තර අපි ඉදිරියේදී කතා කරමු. සමාජිකයෝ දන්නවත් දන්නේ නැහැ මෙච්චර දේවල් හම් වෙනවා කියලා. බලමු සෑහෙන්න තියෙනවනේ. සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. හැබැයි සමහරු නම් කියනවා ප්‍රතිලාභෝ මේවා කිව්වට සමහරු ගණ්ඩ ගියාම හරි අමාරුයිනේ කියලාත් කියනවා. ඇත්තටම ගණ්ඩ අමාරුද කියලා අපි කතා කරමු පොඩ්ඩක් ඉස්සරහ නේද? ඒකේවාර ප්‍රතිලාභ මේ ප්‍රතිලාභ කීකිය තිබ්බට සමහරු කියනවා සාමාන්‍ය මහ ජනතාවට තියෙන ප්‍රශ්නේ ඒවට උත්තර දෙන්න ඕනේ අපි දොරමඩලාවෙන්. අපි කතා කරමු ETF සමාජ ආරක්ෂණය කාටද කුමටද කියන මාතෘකාව අපි කතා කරන මට අවශ්‍ය දෙන්න පාලක මැදිරියන්ට පාලක මැදිරිය මගින් නිකුත් කරන පණිවිඩ කිහිපයක් සඳහා. සිරිලක ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි. අප නැවතත් දොරමඩලාව සමග අපට අද දොරමඩලාවට ඇමතුම් ගණනාවක් තියෙනවා. නමුත් කීපයකට පමණයි අපට අවස්ථාව සලසා දෙන්න හැකියාව තියෙන්නේ. ආයිබෝවන්. ආයිබෝන් හසන්ත මහත්මයා. සුබ රාත්‍රියක් වේවා. කතා කරමු. ඔව් මට ඇත්තටම පොඩි තොරතුරක් දැනගන්න අවශ්‍ය වෙලා තියෙනවා. මම ඒක එක්තරා රාජ්‍ය අර්ධ රාජ්‍ය ආයතනයක වැඩ කරන්නේ. මට ඇත්තටම මේකෙන් ලැබෙන වැටුප ටිකක් මදි නිසා මම දැන් තව පෞද්ගලික ආයතනයකට සේවය කරනවා දේශා රාත්‍රියේ කියන අවස්ථා දෙකේදී. ඒ දෙකේම මේ මගේ දැන් ETF කැපෙනවා. ඒක අනාගතයේදී මට පාඩුවක් වේද එහෙම නැත්නම් මම මොකක්ද ඒකට ගත යුතු ක්‍රියාමාර්ගයක් කියන එක ගැන පොඩි අදහසක් දෙන්න පුළුවන්ද? ආයතන දෙකක වැඩ කරනවා දෙකෙන්ම ETF කැපෙනවා. ඔව් එකක් අර්ධ රාජ්‍ය එකක් එකක් පෞද්ගලික ආයතනයක්. හොඳයි හොඳයි. ඒ ප්‍රශ්නෙට පිළිතුරක් ලැබෙයි. තවත් ඇමතුමක් තියෙනවා. ආයිබෝවන්. ආයිබෝවන්. ආයිබෝවන් සර්. කතා කරන්න. මම එක වැඩ කරා. ඔව්. දැන් එක කම්පැනි එකක වැඩ කරා. ඒ කියන්නේ මොකද්ද කොළඹ 12 එකේ. පස්සේ මම 2013 දී මම අයින් වුණා එතනින්. ඔව්.
ඒ අයින් වුණාන් පස්සේ මම ටික දවසක් බලන් ඉඳලා මම EPF එක ගන්න කියලා බැලුවේ. ඒ ගන්න ගියන් පස්සේ මගේ ඩෙන්ටිටි කාඩ් එක දැම්මන් පස්සේ නම්බර් දෙකක් එනවා මේ නම් දෙකක් එනවා ඒකේ. නම් දෙකක්. නම් දෙකක් එනවා ඒකේ. ඒ කියන්නේ ඔබතුමාගේ නමට අමතරව තව නමක් එනවා. තම නම්බර් එකට නම් දෙකක් එනවා. ඔව් අපි පැහැදිලි කරමු. ඔව් හොඳයි හොඳයි යම් පැහැදිලි. ඊට පස්සේ මට බැංකුවෙන් කිව්වා මේ කම්කරෙක්ට ගිහින් කියන්න කියලා. හොඳයි හොඳයි. මම ගිහලා කිව්වා ඊට පස්සේ මට එන්න කිව්වා එන කම්පැනිට කියලා මේ C කාඩ් එකක් කිව්වා. අපේ C කාඩ් නැහැ කියලා ඒ කම්පැනි කියනවා. හොඳයි. ඔබට පැහැදිලි කිරීමක් ලැබෙයි මහත්මයා. හොඳයි. බොහොම ස්තුතියි. හොඳයි. සභාපතිතුමාට යම් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් අර මුල් ප්‍රශ්නයත්. ඔව් දැන් අපි ඉතින් බලන්නේ සේවා නියුක්තිය කියන එක. දැන් ඒ ප්‍රශ්නය අහපු මහත්මයා දැන් එකම අවස්ථාවක ආයතන දෙකක සේවය කරන බවක් පේනවා. ඒතකොට ඒ ආයතන දෙකෙන්ම දායක මුදල් ගෙවන බවකුත් නිරීක්ෂණය වෙනවා. අපිට එතෙන්දී අපේ පැත්තෙන් අපි බලන්නේ සේවා නියුක්තිය තියෙනවද කියන එක සහ ඒකට දායක මුදල් ගෙවීම සිද්ධ වෙනවද කියන එක. එතකොට ගිණුම් දෙකක් පවත්වාගෙන යනවද කියන එකේ යම්කිසි නීත්‍යානුකූල තත්ත්වයක් තියෙන බව පේනවා. ඒක නෛතිකමය කාරණාවක්. ඉතින්දී අපිට ඇත්තට මේක ඒ වගේ අවස්ථාවකට එන්නේ හරිම අඩුවෙන් එන්නේ. මොකද එකම අවස්ථාවක ආයතන දෙකක සේවය කළා ගිණුම් දෙකකට දායක මුදල් බැර කරනවා කියන එක හරිම මේ කලාතුරකින් අපිට වාර්තා වෙන එකක්. එවැනි අවස්ථාවල් වලදී අපි බලනවා ඒ ගිණුම් සක්‍රියව පවතිනවද කියන එක. එතකොට ඒ ගිණුම් එකතු කරලා ඒවයි ගෙවීම කිරීමේ හැකියාවක් තියනවද කියන එක. එහෙමත් නැත්නම් ඊට අමතරව වෙනත් එහි නෛතිකමය පසුබිම වෙනම අධ්‍යයනය කළ යුතුද කියන ප්‍රශ්නය. එවැනි අවස්ථාවක් යොමු වුණාම අපේ වෙනම නීති ක්‍රියාත්මක කිරීමේ අංශයක් තියෙනවා. එතකොට ඒ නීති ක්‍රියාත්මක කිරීමේ අංශයට යොමු කළා අපිට ඒක පැහැදිලි උත්තරයක් ලබා ගන්න පුළුවන්. නමුත් කිසිම ආකාරයකින් සේවකයාට අගතියක් සිදු නොවන ආකාරයට ඒ ගැටලු විසඳීමට අපේ කාර්ය මණ්ඩලය සහ අපේ විශේෂයෙන්ම ශාඛා ජාලයක් ETF ආයතනයේ සතු තියෙනවා. ඒ තුලින් ක්‍රියාත්මක කරන අර මූලිකම කොන්දේසිය තමයි මේ අපේ සමාජිකයාට කිසිදු ආකාරයක අගතියක් සිදු නොවන ආකාරයෙන් මේ ගැටලුව විසඳලා දෙන්න. සභාපතිතුමා මම දන්නේ කතා කරු මහත්තයාගේ ප්‍රශ්නේ මොකද්ද කියලා. නමුත් බලාගෙන ගියාම අමාරු වෙන්නේ රෝල ගහන්නේ හුඟක් අය මට හිතන විදිය සමහරට දවල්ට රස්සාවක් කරලා මදි ඇතිනේ වැටුප මදි ඉඳ රැට මොකක් හරි රස්සාවක් කරනවා ඇති. දෙකෙන්ම දැන් කිව්වනේ ඕන එකකට දැන් සමහර දෛනික වැටුප් ගන්නගේ TTF ඒ සමාජිකත්වයේ ගන්න පුළුවන් කියලා. ඒතකොට රැය කරන රස්සා පිට රට ගියාය දැන් දවල් රස්සාවක් කරලා පඩි වැඩි ගාණක් හොයාගෙන රැටත් තව වැඩ කරනවා. නිදා ගන්න පැය 3යි 4යි. එහෙමයි ඉන්න ජපානයේ මේ ජපානයේ ගැන හොඳටම දන්න අපේ ගිය කොල්ලෝ ගොඩක් අය මේ සෙලින්කෝ එකේ ලලිත් කොතලාල මහත්මයා අවසානයේ මම හිතන්නේ ආයතන 50ක 60ක වගේ ETF ගෙව්වා. ඉතින් ඒක ගැටලුවක් කරගත්තේ නැහැ අපි. එහෙම එතකොටත් ඒක ගැටලුවක් නැහැ. ගැටලුවක් වෙන්නේ හැකියාවක් තියෙනවා එහෙම නේද? තියෙනවා. මොකද අර මේ කිව්වනේ දැන් දෛනික වැටුපට වැඩ කරන අයටත් මේක සමාජිකත්වයේ ගන්න පුළුවන් කියලා. දැන් මේක අනිවාර්යද මේ ETF වැඩේ දැන් අපි ආයතන ප්‍රධානීන් බලන් ඉන්නවා හිමිකරු හාම්පුත්තු පොඩි 10 15 20 ඉන්න තැන් වල අය බලාගෙන ඉන්නවා. දැන් අපිත් ගෙවන්න ඕනද ගෙවන්න ඕන මේක අනිවාර්යකම මොකද්ද? ඔව් ඒක ඊටාම පැහැදිලි. ඒක පණති ඊටාම පැහැදිලිව තියෙනවා. මම අර මුල්ම වශයෙන් අවස්ථාවේදී කිව්වා මේකට දායක මුදල් ගෙවිය යුතු කාණ්ඩය පළවෙනියටම ගත්තොත් විශ්‍රාම වැටුපකට හිමිකම් නොකියන රාජ්‍යාංශයේ යම් කිසි සේවකයෙක් ඉන්නනම් ව්‍යවස්ථාපිත මණ්ඩල වෙන්න පුළුවන් ආයතන වෙන්න පුළුවන්. එවැනි ආයතනවල මේ ස්වාධීන රූපවාහිනී වගේ ආයතනවල ඒවායේ සේවකීන් අනිවාර්යයෙන්ම මේ අරමුදලට දායක විය යුතුයි. ඊළඟට පෞද්ගලික අංශයේ සියලුම සේවකීන් අනිවාර්යයෙන්ම මේකට දායක කළ යුතුයි. මොකද ඒ සේවකයා වෙනුවෙන් සේවා යෝජකයා තමයි දායක මුදල් ගෙවීම සිද්ධ කරන්නේ. එතකොට සේවා යෝජකයාට නෛතිකමය බැඳීමක් තියෙනවා මේ අරමුදලට
තමයි යටතේ ඉන්න සේවකීන් දායක කරවීම. ඒක අත්‍යවශ්‍ය නීතිමය අවශ්‍යතාවයක්. ඒ වගේම තව සමහර ආයතන තියෙනවා දායක විශ්‍රාම දායක අර්ථසාධක අරමුදල් පවත්වාගෙන යනු ලබන ආයතන. එවැනි දායක අර්ථසාධක මුදල් රජයේ අනුමත අර්ථසාධක අරමුදල් පවත්වාගෙන යන ආයතන අනිවාර්යයෙන්ම මේ සේවක සේවා නියුක්තයන්ගේ බාර අරමුදලේ සමාජිකත්වය ලැබිය යුතුයි. ඒවායේ සේවය කරන සියලුම සේවකීන් අනිවාර්යයෙන්ම මේකට දායක මුදල් ගෙවිය යුතුයි. එතෙන්දී අපිට යම්කිසි වර්ගීකරණ දෙකක් වගේ හඳුන ගන්න පුළුවන්. දායක මුදල් ගෙවීම වෙනුවෙන් නෛතිකවම බැඳිලා නැති උදාහරණයක් විදිහට ඉදිරියට ගෘහ සේවකීන්. ගෘහ සේවකීන් විදියට යොදන ලංකාවේ මේ නීතිය අනුව තාම මේකට ඇතුළත් කරලා නැහැ. ඒ වගේම සේවකීන් 15කට වඩා අඩුවෙන් යොදවලා තියෙන පුණ්‍ය ආයතන. එවැනි ආයතනවල සේවකීන් දායක මුදල් ගෙවීම නෛතිකවම අවශ්‍යතාවයක් නෙවෙයි. නමුත් සේවක 15කට වඩා වැඩි නම් යම්කිසි පුණ්‍ය ආයතනයක ඔවුන් අනිවාර්යයෙන්ම තමන්ගේ සේවකීන් මේකට දායක මුදල් දායකින් බවට පත් කළ යුතුයි. 10කට වැඩිය. ඔව් සමානයි. එතකොට මීට අමතරව දැන් ස්වයං රැකියා වගේ දේවල් යොදන එකේදී එතෙන්දී දැන් නෛතිකමය අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඕනෑම ස්වයං රැකියාවක යෙදෙන ඕනෑම සේවකයෙකුට ස්වයං රැකියාවක් තමන්ගේ ස්වයං රැකියාවක් සිදු කරන ඕනෑම කෙනෙකුට අවස්ථාවක් තියෙනවා ස්වේච්ඡාවෙන් මේ අරමුදලේ දායකින් බවට පත් වෙන්න. ඒ වගේම විදේශගත වන ශ්‍රමිකයින් ලංකාවෙන් විදේශගත වන ශ්‍රමිකයින් විශාල සංඛ්‍යාවක් දැනට අපේ අරමුදලේ සමාජිකින් බවට පත් වෙලා තියෙනවා. අර විදේශගත වන ශ්‍රමිකයින් සහ ස්වයං රැකියාවල් වල යෙදෙන පුද්ගලයින් නෛතිකමය විදියට මේකට බැඳීමේ අවශ්‍යතාවයක් නැති වුණත් විශාල වශයෙන් අපි ඒක ප්‍රවර්ධනය කරනවා. මොකද ලංකාව වගේ රටක සමාජ සුබසාධනයේ තහවුරු කිරීමේදී නිරන්තරයෙන්ම අපේ අවධානයෙන් ගිලිහෙන කොටසක් මේ ස්වයං රැකියාවල් වල යෙදෙන කොටස. විශේෂයෙන්ම දැන් අද වගේ ගත්තට පස්සේ අර මාර්ගගත ව්‍යාපාර කරන ඔන්ලයින් බිස්නස් කියලා අපි කරන ගොඩක් ඒ වගේ අය විවිධ ආකාරයෙන් ඉපීම් කරනවා. නමුත් ඔවුන්ට කිසිදු සමාජ ආරක්ෂණ ක්‍රමයකින් ඔවුන් රැකවරණය ලබන්නේ නැහැ. ඒ නිසා අපි ප්‍රවර්ධනය කරනවා ඒක මේ යම්කිසි ස්වයං රැකියාවක යෙදෙන කෙනෙකුට අවස්ථාවක් තියෙනවා ස්වේච්ඡාවෙන් අපේ අරමුදලේ සමාජිකයෙක් බවට පත් වෙන්න. දැන් මම හිතන්නේ අපි දල වශයෙන් 40000ක වගේ පුද්ගලින් අපේ අරමුදලේ සමාජිකින් බවට පත් කරලා තියෙනවා. මෙතන විශේෂත්වය තමයි එවැනි කෙනෙක් මොකද නෛතිකමය අවශ්‍යතාවයකින් තොරව අපේ අරමුදලට ආවට කිසිදු ආකාරයක වෙනස්කමක් නැහැ. අර නීතිමය අවස්ථාවයක් මත මෙතෙන්ට දායක වන සේවකයා වගේම ස්වේච්ඡාවෙන් ස්වයං රැකියාවක් කරන කෙනෙක් මෙතෙන්ට දායක වුණාම ඔහුටත් කිසිදු කොන්දේසියක් නැතුව අර අපි අඳුන්වලා දීලා තියෙන ප්‍රතිලාභ වර්ග 11ටම හිමිකම් කියන්න එයාටත් අවස්ථාව තියෙනවා. ඒ නිසා මේක අර ඉතාමත්ම පුළුල් විදියට පැතිරලා යන සමාජ ආරක්ෂණ ජාලයක්. අර සුනිල් විජේසිංහ මහත්මයා කියපු අර ආර්ථික ප්‍රජාතන්ත්‍ර වාදය කියන සංකල්පයත් එක්ක ගත්තට පස්සේ අර මේ සියලු දෙනාගේම අරමුදල් වලින් අපි එකතු කරගන්න මේ අරමුදල අර ආයෝජනය කරලා වාර්ෂිකව අපි අර අරමුදලට උපයීම් කරනවනේ. ඒ වාර්ෂිකව අපි උපයන මුදලින් අපි අවුරුද්දාන්තිම මේගොල්ලන්ට ලාභාංශ ගෙවීම කරනවා. ඒ ලාභාංශ ගෙවීම කරද්දිත් අර ස්වයං රැකියාලාභීන්ගේ මෙතෙන්ට එන සමාජිකයා මෙන්ම යම්කිසි සේවා යෝජකයෙක් කරා අපේ අරමුදලට එන සමාජිකයන් සියලු අය සමස්තයක් විදියට පොදුවේ මේ කේවල ප්‍රතිලාභ වලට ඉන්කම් කියනවා. බලාගෙන මේ කතා කරන්නේ සමස්ත සමාජයටම අදාළ මාතෘකාවනේ බාන සෑහෙන පිරිසක්ට අදාළයි. දැන් අපි කියමුකෝ අපේ වත්තේ අපේ නෙමෙයි කාගේ හරි වත්තක පෝල් කඩන් දෙනවා මාමා කෙනෙක්. නෝනා ETF තියනවද ගෙවනවද කියලා එයා කඩනවා ගානගත්තා ගියා. දැන් එහෙම රැකියා කරන විශාල පිරිසක් සමාජයේ ඉන්නවනේ නේද? එදිනෙදා ගතමනාව ගත්තා ගහට මෙච්චරයි ගෙඩි මෙච්චරයි අර එයාගේ ගන්න ක්‍රමයක් තියෙන ක්‍රමවේද වෙනස් නේද? ඔය වැටුප් ගන්න ක්‍රම හුවමාරු ක්‍රම නොඑක් දේවල් සමාජයේ තියෙනවා. එවැනි දැන් මේකට මග හැරෙන කොටස් තව මොනවද සභාපතිතුමා තියෙන්නේ? ඔව් ප්‍රධාන වශයෙන් අර කොටස් දෙක තමයි අපි අඳුරන්නේ. කියන්නේ ගෘහ සේවකීන් විදියට සේවයේ යෙදෙන අය සහ සේවකීන් 10කට වඩා අඩු පුණ්‍ය ආයතන. අන්න ඒ අය අපේ අරමුදලින් අපි බැහැර කරලා තියෙනවා.
නමුත් යම්කිසි සේවායෝජකයෙක් කුමන හෝ පදනමකින් తాවකාලික අනියම් දෛනික කෑලි මේ කුමන හෝ ආකාරයකට සේවයේ යොදවනවා නම් දැන් අර ඔබතුමා කිව්ව දැන් අපි ගෙදරට ඇවිල්ලා පොල් ගහක පොල් කඩන කෙනා කියමුකෝ. දැන් අපි ඒකේ සේවා නියුක්තියේ ස්වභාවයයි අපි එතෙන්දි බලන්නේ. එතකොට යම් කිසි කෙනෙක් ඇවිල්ලා පොල් ගහක ගෙඩි කඩලා යන පුද්ගලයා ඒක කරන්නේ එයාගේ ස්වයං රැකියාවක් විදියට නම් එතකොට එයාට මේ දායක මුදලට බඳවන්න අර ඒ ගෘහ හිමියාට අනිවාර්ය නීති බලපෑමක් නැහැ. නමුත් වත්තක නම් ඒ යම් කිසි මහා පරිමාණයෙන් ව්‍යාපාරික කටයුතු කරන වත්තක නම් ඒ පොල් ගස් නගින සේවකයා පවා මේක දායක කළ යුතුයි. ඔහු අපි ඉතින් බලන්නේ අර සේවා නියුක්තියේ ස්වභාවය සහ ඒ සේවා යෝජකයා කියන සංකල්පය. ඒ නිසා ඇත්තටම අර ස්වයං රැකියාලාභීන් මේකට හඳුන්වා දීම කියන සංකල්පය මේකට ගෙනල්ලා තියෙන්නේ රට තුල ඉන්න සමස්තයක් වශයෙන් වැඩ කරන ප්‍රජාව මෙහි සමාජිකින් කළ යුතුයි. ඔවුන්ට ඔවුන්ගේ සමාජ සංරක්ෂණය තහවුරු කළ යුතුයි කියන සංකල්පය මත තමයි ඒ අවස්ථාව මොකද හඳුන්වලා දීලා තියෙන්නේ. ඔබතුම පැහැදිලි කරපු ආකාරයට නිත්‍යානුකූලව බැඳී ඉන්න පිරිසක් ඉන්නවා මේකේ දායක මුදල් ගෙවන්න සහ සේවකයා මෙන්න කඩුද ස්වේච්ඡාවෙන් තව පිරිසකට එන්න පුළුවන්. මුළු රටටම වුණත් එන්න පුළුවන් විදිහේ මාර්ග දොරවල් තියෙන බව. මෙතෙන්දී අර ඒ ස්වේච්ඡාවෙන් එන පුද්ගලයාට අවුරුදු 70 දක්වා සීමාව තියෙනවා. දැන් යම්කිසි සේවකයෙක් වැඩ කරලා ඔහුගේ සේවා නියුක්තිය අවසන් වෙනවා නම් අවුරුදු 60න් අපි සාමාන්‍යයෙන් මේ රාජ්‍යාංශය සහ පෞද්ගලිකාංශය අවුරුදු 60න් විශ්‍රාම ගන්නවනේ. 60න් සහ 55න්. එතකොට එහෙම විශ්‍රාම යන කෙනෙකුට උනත් පසු අවස්ථාවක අර ස්වේච්ඡාවෙන් එන කෙනෙක් විදිහට යම් ස්වයං රැකියාවක් කළා මෙතෙන්ට එන්න පුළුවන්. මොකද මේක අවුරුදු 70 දක්වා ස්වයං රැකියාලාභීන් වලින් දික් කරලා තියෙනවා. අර තව ප්‍රශ්නයක් ඉදිරියට නිහාල් ප්‍රසන්න මහත්තයට යම් පිළිතුරක් දෙන්න පුළුවන්ද අර එක අංකේ නම් දෙකක් ආවයි කියලා. ඇත්තටම එතනදී වෙන්නේ අපේ ඩේටාබේස් ගත්තාම විශාල ගැටලුවක් වෙනවා අපේ රටේම. අපි ගත්තාම ETF එකට ගියාම එක ඩේටාබේස් එකක්. EPF එකට ගියාම තව එකක්. පොලිසියට ගියාම තවත් එකක්. පුජ්‍යලෙන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ගියාම තවත් එකක්. ඉමිග්‍රේෂන් එකට ගියාම තව එකක්. ඒ වගේ විශාල ඩේටාබේස් ප්‍රමාණයක් තියෙන රටක ඇත්තටම මේක එකක් වෙන්න ඕන. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මම හිතන්නේ නව රජයේ ඩිජිටලයිස් කිරීමත් තුලින් මේ වගේ දේවල් වලට යයි කියලා. මොකද මේවා අතර ඒ දේවල් අපිට බෙදා ගන්න පුළුවන් නම් ෂෙයා කර ගන්න පුළුවන් නම් මේ ගැටලුවට විශාල පිළිතුරක් තියෙනවා. දැන් මෙතනදී වෙන්නේ ජාතික හැඳුනුම්පත් අංක එක පුජ්‍යලයට ඒක අපි කියනවා යුනික් කියලා. ශ්‍රී ලංකාවේ ජාතික හැඳුනුම්පත යුනික් නෑ. ඒ කියන්නේ මට දීපු නම්බර් එක තව කෙනෙකුට දෙන්න පුළුවන්. එහෙම අපිට 3-4 දෙනාකට දීපු අංක හම්බෙලා තියෙනවා. මම හිතන්නේ මේ ප්‍රශ්නේ එතුමාගේ ID නම්බර් එකකින් ඉන්න තව පුජ්‍යලෙක් ඉන්නවා. ඒක නිසා තමයි ඔය ආයතනය එකක් සහ තව ආයතන දෙකක් එතුමා නොදන්න ආයතනකුත් එනවනේ. ඒ කියන්නේ අර ප්‍රශ්නේ තමයි ඇත්තේ කියලා මම විශ්වාස කරනවා. එතකොට කරන්න තියෙන හොඳම දේ අපිට ඇවිල්ලා ඕනනම් තව පරීක්ෂා කරලා ජාතික හැඳුනුම්පත පුජ්‍යලෙන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ඒක නිවැරදි කරගන්න එක තමයි කරන්න ඕන. ඒක කාගෙද දන්නේ හරි එක. එයාගේද අනිත් පුජ්‍යලයාගේද කියලා ඒක එතෙන්ට ගිහිල්ලාම තමයි निराකරණය කරගන්න ඕන. කොහේ හරි දෝෂයක් තියෙනවා. දෝෂයක් තියෙනවා. මා සරණ වෙච්ච අය ඉන්නවා. ඉතින් මේ වැනි ප්‍රශ්න මත නේ තමන් වරදක් කරලා නැතුව මොකක් හරි ප්‍රශ්නයක් දෝෂයක් හින්දා අසරණ වෙච්ච අය ඉන්නවා සමාජයේ. ඉතින් ඒක තමයි අර යෝජනා කරේ අපි රටේ ඉස්සරහට ඒ වගේ තත්ත්වයක් එනවා නම් මේ ගැටලු ඔක්කොම විසඳගෙන යන්න පුළුවන්. හොඳයි. මහාචාර්යතුමා මම හිතන්නේ අර දැන් ආරම්භයේදීම සඳහන් වෙච්ච ආකාරයට මෙතන මිලියන 2.5ක් සමාජික කියන මූලික වශයෙන් ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබන පුද්ගලයෝ ඉන්නවා කියන කාරණාව හා අපි දන්නවා ශ්‍රම හමුදාවේ ඉන්නවා. එතකොට මිලියන 8ක් විතර. මිලියන 8ට පොඩ්ඩක් වඩා වැඩි. එතකොට ඒකෙන් අපි ඒ අනුව අපිට පේනවා මෙතන පැහැදිලිවම සැලකිය යුතු පිරිසක් මේ අරමුදලට ඇවිල්ලා නැහැ. ඒ තුල ඇත්තටම ඉන්නේ ඒ කියන්නේ මේ සඳහා අපි කියන අර අවිධිමත් අංශී කටයුතු කරන විශේෂයෙන්ම සමහර වෙලාවට කම්කරු දෙපාර්තමේන්තුවේ පවා ලියාපදිංචි වෙලා නැති අනිත් පැත්තෙන් ආදායම් බදු
ආදායම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිලා නැති ආයතනවලට අදාළ සේවක ප්‍රමාණයක් ඉන්නවා සැලකිය යුතු සේවක ප්‍රමාණය. එතකොට ඒ වගේ ආයතන මේකට කන්ට්‍රිබියුට් කරන්නේ නැහැ. ඉතින් ඒක මම හිතන්නේ තියෙන ප්‍රධානම ගැටලුවක් වෙලා තියෙනවා. ඒ වගේම සමහර වෙලාවට අර අනෙත් පැත්තෙන් සේවකයින්ගෙනුත් තියෙනවා යම්කිසි ආකාරයකට අර මේකට වඩා තියෙන ඇත්තටම EPF එකට අදාළව ඔවුන් ඇත්තටම එහෙම අරමුදලක් තමන්ගේ පඩියෙන් මේ අඩු කරනවට කැමති නෑ සමහර වෙලාවට. විශේෂයෙන් EPF එකට අදාළව මේක ප්‍රධාන වශයෙන් ගැටලුවක් තියෙන්නේ. ඉතින් මේ තියෙන තත්වයන් තුල ඇත්තටම දැන් මෙතුමා අපේ ප්‍රසන්න මහත්මයා ප්‍රකාශ කර මේ පැහැදිලි කරපු ආකාරයට ප්‍රතිලාභ ගණනාවක් තියෙනවා. හැබැයි මේ පිළිබඳව මහජනතාව ඒ අවශ්‍ය අවධානය යොමු කරනවද කියන ගැටලුව මූලික වශයෙන් තියෙනවා. විශේෂයෙන්ම පුද්ගලයෙක් රෝගාතුරු වෙච්ච වෙලාවට එහෙම නැත්නම් අපි කියන විශ්‍රාම ගියාට පස්සේ තමයි කෙනෙකුට මෙවැනි අරමුදලක් නැත්නම් මෙහෙම මුදලක් තිබුණා නම් කියන මූලිකම ඒ කියන්නේ ඒකේ තියෙන වටිනාකම තේරෙන්නේ. මේක මම හිතන්නේ පුද්ගලයෝ විදිහටත් විශේෂයෙන්ම වගකීමක් තියෙනවා පුද්ගලයින්ටත් විශේෂයෙන්ම සමාජ ආරක්ෂණ ඒ දායකත්වය දක්වලා හරි මෙවැනි මේ අපි කියන මේ අරමුදල් සමග මෙවැනි මේ වැඩසටහන් සමග සම්බන්ධ වෙන්න. මොකද දැන් මේ කියපු ප්‍රතිලාභ බොහොමයක් අපි දන්නවා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ යටතේ තියෙන එක අපි කියන ප්‍රඥප්තිය නැත්නම් කන්වෙන්ෂන් එකක් තමයි 102 කියන කන්වෙන්ෂන් එක. ඒ 102 කියන කන්වෙන්ෂන් එක යටතේ තමයි තියෙන්නේ ඔය අපි කියන විශ්‍රාම ගියාට පස්සේ ලැබෙන අරමුදල්, ඊට පස්සේ සික්නස් බෙනිෆිට් කියන දේවල්, ඊට පස්සේ අපි කියන ඔය මේ මැටර්නිටි වගේ දේවල්, අන්එම්ප්ලොයිමන්ට් ඉන්ෂුරන්ස් වගේ දේවල්. දැන් මේක ETF එකත් එක්තරා දුරකට, ඒ කියන්නේ ඒක ඍජුව පෙනී නොසිටියට එක්තරා දුරකට මෙතන අර අන්එම්ප්ලොයිමන්ට් සඳහා ඒ ඇතිවෙන සේවා වියුක්තියකට අදාළ යම් රැකවරණයකුත් ලබා දෙනවා කෙටි කාලීනව. ඉතින් මම හිතන්නේ මේක මෙතන ඉඳලා ඉදිරියට යන්න ඕන. මේ වන විට මම හිතන්නේ යෝජනා වෙලා තියෙන මේකේ දිගුවක් විදිහට යන්න යෝජනා වෙලා තියෙන එකක් තමයි විශේෂයෙන්ම සේවා වියුක්තියට අදාළ සේවා වියුක්ති අපි කියන රක්ෂණයක් නැත්නම් අන්එම්ප්ලොයිමන්ට් ඉන්ෂුරන්ස් එකක්. දැන් මේ අන්එම්ප්ලොයිමන්ට් ඉන්ෂුරන්ස් එකක් වගේ දෙයක් මේක මත පදනම් වෙලා ඉදිරියට යන්න පුළුවන් නම් මම හිතන්නේ අන්න ඒ දිශාවට තමයි අපි ගමන් කළ යුතු වන්නේ. මොකද අපිට පේනවා මේ ආර්ථිකයේ ඇතිවෙන විවිධ හැලහැප්පීම් උඩ නිතර සේවා වියුක්ති තත්වයන් ඇති වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා සංචාරක කර්මාන්තය තුල බරපතල ගැටලුවක් තියෙනවා. අවුරුදු 2කට 3කට සැරයක් කුමන හේතුවක් මත සංචාරක ව්‍යාපාරي බිඳ වැටෙනවා. ඒහා සමානවම අනිකුත් විශේෂයෙන්ම බාහිරට නිරාවරණය වෙලා තියෙන අංශවල තියෙනවා. මේ නිසා මම හිතන්නේ මේ අරමුදලත් එක්ක තව ඉදිරි පියවරක් විශේෂයෙන්ම සේවා වියුක්තියට අදාළ අපි කියන අන්එම්ප්ලොයිමන්ට් ඉන්ෂුරන්ස් එක පැත්තට ගමන් කරන්න පුළුවන් නම් ඒක මම හිතන්නේ ඒ වගේම සික්නස් දැන් අර අපේ ප්‍රසන්න මහත්මයා වගේ දැන් මේ සික්නස් කියන එක දැන් තියෙන්නේ මේ අපි එක මේ රෝගයක් විතරක් සඳහන් කරොත් දැන් heart attack කියන එක අවුරුදු 30න් ආරම්භ වෙන විදියට තමයි මෑතක වෙන විට වාර්තා වෙන්නේ. ඉතින් මෙවැනි තත්ත්වයන් තුල අපි දන්නවා විශාල විදිහට සේවකයෝ අසරණ වෙනවා. ඒ අවශ්‍ය අරමුදල් සපයා ගැනීමට නොහැකිව. ඒ නිසා මෙවැනි අරමුදල් අන්න ඒ දිශාවන් වලට ගමන් කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම මොන අරමුදල තිබුණා අපි දන්නවනේ දායකත්ව විශ්‍රාම අරමුදල් තියෙනවනේ. හැබැයි මොන අරමුදල තිබුණත් මහජනතාව එවැනි යෝජනා ක්‍රමවල සමාජිකත්වය අරගෙන එහෙම දායක වීමේ ඇත්තරම වටිනාකම පිළිබඳ කොතෙක් දුරට එහෙම අවබෝධයක් තියෙනවද, කොතෙක් දුරට ඒ පිළිබඳ අපි කියන අර වගකීමකින් යුතුව හැසිරෙනවද කියන ගැටලුව තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මහජනතාවගේ පැත්තෙනුත් තියෙනවා මෙවැනි කියන්නේ අපි ETF එක වෙන්න පුළුවන් හෝ වෙනත් දායකත්ව විශ්‍රාම අරමුදල් වෙන්න පුළුවන් වෙනත් ආකාරයේ යෝජනා ක්‍රම වෙන්න පුළුවන්. අන්න ඒ පිළිබඳව පෙරට වඩා වැඩි අවධානයක් යොමු කරන එක. මොකද
දැන් සේවා කාලය අවුරුදු 30යි නම් පුද්ගලයෙක්ගේ වැඩ කරන සාමාන්‍ය කාලේ අවුරුදු 30 නම් දැන් රිටයර්මන්ට් එක අවුරුදු 18ක් 19ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ විශ්‍රාම ගියොත් 60 ඉඳලා තව අවුරුදු 18ක් 19ක් ඉන්නවා. එතකොට ඒ කාල සීමාව තමන් කොහොමද තමන්ගේ මේ අපි කියන විශ්‍රාම ජීවිතයට අවශ්‍ය කරන ඒ අපි කියන අරමුදල් සපයාගන්නේ කොහොමද කියන එක මම හිතන්නේ ගැඹුරින් තනි පුද්ගලයා කල්පනා කළ යුතු වෙනවා. රටක් විදිහටත් මම හිතන්නේ රජය විශේෂයෙන්ම මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. මේකේ වටිනාකම තේරුම් ගන්න නම් මෙහෙම එකක් නොතිබ්බනම් කියලා තැනේ ඉඳලා හිතන්න ඕන. දැන් තියෙන එකේ වටිනාකම දැන් මේ ඔබතුමාලා මෙච්චර පැහැදිලි වුණා. දැන් අපි උනත් නොදන්න බොහෝ දේවල් කියවෙනවනේ. දැන් මෙහෙම දෙයක් නොතිබ්බනම් කියයිද වෙන එකක් තියේ අරක තියේ මේක තියේ කියලා. නමුත් බලන්න මේක ඇතුලේ කොච්චර වටිනාකම් ටිකක් තියෙනවද කියලා මෙහෙම දේවල් රැක ගන්න ඕන. ලෝක තත්ත්වය මොකද්ද කියලාත් අපි කතා කරමු. ඊට කලින් මට අවශ්‍ය දෙන්න පාලක මැදිරියට යන පාලක මැදිරිය මගින් නිකුත් කරන පණිවිඩ කිහිපයක් සඳහා. ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි. ETF සමාජ ආරක්ෂණය කාටද කුමටද කියන මාතෘකාව ඔස්සේ අද දොරමඩලාව විකාශය වෙන සුනිල් විජේසිංහ මහත්තයා. ඔව් මම මේ අර අහපු ප්‍රශ්න වලට මේ මගේ අත්දැකීම් කීපයක් තියෙනවා. ඒක කිව්වොත් වැදගත් කියලා මට හිතෙනවා. මට මං සභාපති හැටියට ඉන්න කාලේ එක්තරා නීතිඥයෙක් සේවා යෝජකයෙක් එක්ක ආවා මැනේජින් ඩිරෙක්ටර් කෙනෙක් එක්ක. කිව්වා අපි ETF ගෙවන්නේ නැහැ. මොකද සේවකයෝ ඔක්කොම අස්සම් කරලා ලියුමක් දීලා තියෙනවා. ETF අවශ්‍ය නැහැ. මේ ETF අතට දෙන්න කියලා. ඒ කියන්නේ කපලා මණ්ඩලයට එවන්නේ නැතුව ඒගොල්ලන්ට දෙන්න කියලා. ඉතින් මට කියන්න සිද්ධ වුණා එයා ලෝයර් කෙනෙක් වුණාට අර ඉංග්‍රීසියෙන් තියෙනවා you cannot opt out of the law කියලා. ඒ කියන්නේ නීතියෙන් ස්වේච්ඡාවෙන් අස් වෙන්න බෑ. අපිට ලියුමක් දීලා කියන්න බෑ මේ නීතිය අපට අදාළ නැහැ කියලා. නීතිය නම් නීතිය. ඒක කාටත් පොදුයි. ඉතින් අන්න එහෙම රැවටිලි වෙනවා සමහර තැන්වල. අනිත් එක තමයි විශේෂ දෙයක් සිද්ධ වුණා මේ කොන්ට්‍රැක්ට් සේවකයන් සම්බන්ධව. ඒක ගැන තාම හරියට පැහැදිලිව අර්ථකථනයක් නැහැ. මොකද එක්තරා රජයේ සංස්ථාවක මේක වුණේ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ නිෂ්පාදන කාර්යයට කොන්ට්‍රැක්ට් කෙනෙකුට කියලා සේවකයෝ ගෙනල්ලා. මෑන් පවර්. ඔව් මෑන් පවර් කොන්ට්‍රැක්ට් එකක්. ඒත් මට මොකාවම මේ ඒ ප්‍රශ්නය ආවම මම කිව්වා මට තේරෙන හැටියට අපේ නීති අංශයෙන්ුත් අහලා තේරෙන හැටියට මේගොල්ලෝ කොන්ට්‍රැක්ටර්ස්ලා ඒක නිසා මේ ETF එක අදාළ නැහැ. ඒ වුණත් විශේෂයෙන්ම EPF එක සම්බන්ධව ඒගොල්ලෝ උසාවියට ගිහිල්ලා උසාවියෙන් තීන්දුවක් දුන්නා කොන්ට්‍රැක්ට් කෙනෙක් වුණාට ඒගොල්ලෝ කරන්නේ ඇත්තටම ඒ ආයතනයේ නිෂ්පාදන කටයුත්තක්. ඒක නිසා මේගොල්ලන් සේවකයන් හැටියට තීරණය කරන්න ඕන කියලා. ඉතින් ඒකෙන් ලොකු වෙනසක් වුණා. ඉතින් දැන් ඉංග්‍රීසියේ වචනයක් තියෙනවා contract for services and contract of service කියලා. contract for services කියන්නේ අපි කියමු janitorial service එක. ජැනිටෝරියල් සර්විස් එකේ කට්ටියට අපි ETF ගෙවන්න ඕනේ නැහැ. මේ අපි මේ දායක වෙන්න ඕනේ නැහැ. අපි සේවා යෝජකයෙක් නම් මොකද ඒ කම්පැනි ජැනිටෝරියල් කම්පැනි ගෙවන්න ඕන. ඒත් සමහර ප්‍රශ්න තියෙනවා ඒගොල්ලෝ ගෙවුවේ නැත්තම් අපිට ඒ ලයබිලිටි එක එනවා කියලා. අන්න ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් ඒක හරියටම පැහැදිලි කරගන්න ඕන contract of for services the contract of service කියලා පැහැදිලි කරගන්න ඕන. ඉතින් ඒ වගේම අර ප්‍රශ්න අහනකොට
එක ප්‍රශ්නයක් කිව්වා මේ අර ETF එකෙන් ETF එක කැපෙනවායි කියලා ස්ථාන දෙකෙන් මට හැමතිස්සෙම මේක ඇහුනම මට මේක නිවැරදි කරන්න හිතෙනවා. මොකද ETF එකෙන් කැපෙන්නේ නැහැ. පඩියෙන් කැපෙන්නේ නැහැ. ඒකයි මේක දායක නොවන අරමුදලක් කියලා කියන්නේ. ඒකයි විශේෂයෙන්ම ETF එකේ ලෝගෝ එක බැලුවොත් මෙහෙම අත් දෙකක් තියෙනවා. ඒ අත් දෙකෙන් උඩ අතේ ඉඳලා පල්ලෙහා අතට උඩ අත තියෙන සේවකයාගේ සේව්‍යාගේ අත යට තියෙන සේවකයාගේ අත. ඉතින් අර සේවා යෝජකයා සල්ලි දානවා මේ අතට. අන්න ලෝගෝ එකෙන් පෙන්නන්නේ ඒක. ඒකයි දැන් අර්ථ සාධක අරමුදල කන්ට්‍රිබියුටරි ස්කීම් එකක්. දෙපාර්ශ්වයෙන් දාන්න ඕන මුදල්. ඒත් ETF එක සේවා යෝජකයා විතරක් නෑ තමයි. එතකොට මේ ප්‍රශ්නෙට ජාත්‍යන්තරේ කොහොමද මේක තියෙන්නේ? ගොඩක් තැන්වල අර්ථ සාධක වගේ එකක් හැම රටකම වගේ තියෙනවා. සමහර වෙලාවට මේ අර්ථ සාධක අරමුදල ඇතුලේ තියෙනවා නොඑක් ක්‍රම. දැන් සිංගප්පූරේ බැලුවොත් ඒගොල්ලන්ට මේ මෙඩිකල් කියලා ඒ දායක වෙන මුදලෙන් කොටසක් අයින් වෙනවා. ඒ කියන්නේ එකම අරමුදල ඒ වුණත් ෆන්ඩ්ස් දෙකකට බෙදලා තියෙන්නේ. එතකොට සිංගප්පූරුවේ ක්‍රමයක් හැටියට සමහර අයට හිතන්න පුළුවන් මේ මට පුද්ගලයෙක් වශයෙන් මට මීට වැඩිය ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් මේ මණ්ඩලය කරනවට වඩා. එතකොට මට ඒකෙන් කොටසක් මුදල් අරගෙන මට කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න පුළුවන්. ඒ වුණත් ඒක කන්ට්‍රෝල් කරලා තියෙන්නේ. ඒ කියන්නේ යට සල්ලි ගන්න බෑ ඒක විකුණලා. ඒක කන්ට්‍රෝල් කරලා තියෙන්නේ දැන් කොටස් වෙළඳපොලේ ඔය කොටස් ගන්නවා විකුණනවා ඊට පස්සේ ඒකෙන් ලාභයක් ඇති වෙනවා. ඊට පස්සේ ඒක හිතුරොත් දැන් ඇති මම මේක කරා. එතකොට ඒ ටික ඔක්කොම මේ කොටස් ටික විකුණලා ආපහු අර මුදලට සල්ලි දානවා. ඉතින් ඒ වගේ නොඑක් ක්‍රම තියෙනවා. ඒ වුණත් මේ වගේ ETF එක වගේ එකක් මම හිතන්නේ කලාතුරකින් තමයි දකින්න පුළුවන්. ජාත්‍යන්තර මම හිතන්නේ ඊට වැඩිය දැනුම ඇති මේ මහාචාර්යතුමාට. ඒ වුණත් මම ඒ දවස්වල කරපු සමීක්ෂණ අනුව සිංගප්පූරේ මැලේසියා එහෙම තියෙනවා. එනවත් සිංගප්පූරු ක්‍රමය මම උගක් මේ විශ්වාස කරේ ඒක. නිහල් ප්‍රසන්න මහතා වසර 5 නීති අවුරුදු 5 නීති කියලා මොකක්ද ඒ කියන්නේ? ඔව් ඇත්තටම මේ මම වචනයක් කියනවා ඊට කලින් මේ කතා කරපු කාරණා දෙක ගැන. දැන් ඔය අපි ළඟ රටවල් ගත්තාම සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්ඩ් ගත්තාම ඔය තත්ත්වෙට තියෙනවා. Tamanට එක එක ඔප්ෂන් දීලා තියෙනවා. එතකොට Tamanට කැමති විදිහට සුනිල් විජේසිංහ මහත්මයා කිව්වා වගේ ගිහිල්ලා අපිට අවශ්‍ය විදිහට ඒකේ ප්ලේ කරන්න පුළුවන්. ඉතින් අපි ගත්තාම මාලදීවෙන ගත්තාම දැන් මම හොයනවා මේ තොරතුරු මාලදීවෙන ගත්තාම 100%ක් තියෙනවා සමාජ ආරක්ෂණයක්. දැන් කොහෙවත් රටක නෑ මං හිතන්නේ. නමුත් මේ ගොඩක් දියුන්නේ නැහැ කියලා කියන රටක තියෙනවා. එතකොට අපිට වුණත් මේක හදන්න බෑ කියන තැනක අපි ඉන්න අවශ්‍ය නැහැ. ඇත්තට එහෙ තියෙන ගොඩක් කලකට දීර්ඝ කර්මාන්තය තමයි වැඩිපුරම යන්නේ. 100%ක් ඒගොල්ලන්ගේ කව වෙනවා. එතකොට අපේ ගත්තාම අර 8 මිලියන 8ක ප්‍රමාණයෙන් අපි ගත්තාම පෙන්ෂන් 1.4ක් විතර ETF එකත් එක්ක 3.9යි. ඒතර 4.1ක් විතර මෙහෙම රැකවරණයක් නැති අය ඉන්නවා. ඉතින් ඒක හොඳ නරකම තත්ත්වයක්. ඉතින් ඒක තමයි අපි සභාපතිතුමා කිව්වා වගේ අර සොයන් රැකියා වලින් ඒ වගේ මේව කරන්න ඕනේ. ඉතින් ඇත්තටම ප්‍රායෝගිකව ඔක හරි අමාරු වැඩක්. හැබැයි රටක් විදියට අපි හිතලා මේ දැන් උදාහරණයක් විදියට අපි මේ සල්ලි පාවිච්චි කරනවා. දැන් පොල් ගහේ නගින බුදුහාම අහපු ප්‍රශ්නේ. යාට මුදල්නේ අපි දෙන්න මුදල් දෙනවා. ඒ වගේ දේවල් දෙනවා. එහෙම නැතුව අපි සල්ලි පාවිච්චිය අවම කරලා ගියොත් මේක මං හිතන්නේ හොඳ තැනකට අපිට ගේන්න පුළුවන්. අනාගතෙත් එහෙම ගියොත්
ඒ අයට පොල් වලිනුත් ගෙවනවා. මම දැනුවත් දෙනවා මම කරපුවා නෙවෙයි. සල්ලිත් දෙනවා පොල්ලුත් දෙනවා. වැඩිපුර ගත්තාම සල්ලි වලින් තමයි දැන් මේ විශේෂයෙන්ම කොළඹ ප්‍රදේශවල ETF එකේ දායක මුදල් පොල් වලින් ගෙවන්න බැරිද? ඒකට වෙන බිස්නස් එකක් පටන් ගන්න. පොල් බිස්නස් එකක් කරන්න පුළුවන්. හරි අවුරුදු 5 නීතිය කියන්නේ දැන් අපි දන්නවා EPF එක නම් 50 වෙනකන් ඉන්න ඕන කාන්තාවක් 55 වෙනකන් ඉන්න ඕන පිරිමි පුරුෂයෙක් තමන්ගේ මුදල් ලබා ගන්න. ETF එකේ එහෙම නෑ අස්වෙච්ච ගමන් ගන්න පුළුවන් ඒ මුදල්. හැබැයි එක තැනක වැඩ කරලා මුදල් අරගෙන තව කොහේ හරි අපි කියමු අවුරුදු 2ක් තව වැඩ කරා කියලා. වැඩ කරලා ආපහු ඒ මුදල් ගන්න කිව්වොත් ETF එකෙන් ගන්න බෑ. ඒක තමයි අවුරුදු 5 නීතිය කියලා කියන්නේ. එතකොට කලින් එකේ වැඩ කරපු දවසේ ඉඳලා තව අවුරුදු 5ක් ගියාට පස්සේ තමයි එයාට මේ මුදල් ලබා ගන්න පුළුවන්. මේකෙදි ගොඩක් අය නොදැනුවත්ව ඇප්ලිකේෂන් දාලා අමනාප වෙන වෙලාවලුත් තියෙනවා. ඉතින් ඒක තමයි දැන් ඇත්තටම මේක අර කන්ට්‍රෝල් කිරීමකට තමයි අවුරුදු 5 නීතියක් පනවලා තියෙන්නේ. සමහර විට මේ සමාජිකයන්ගේ නොදැනුවත්කම එක්ක ඔය ලබා දෙන තොරතුරු වල වැරදි තොරතුරු දීලා පහසුතාවයට පත් වෙච්ච අවස්ථා තියෙනවා නේ. එහෙම ඕන තරම් තියෙනවා. වැරදි ඇත්තට දැන් මම කලින් කිව්වා වගේ මේ ඩේටාබේස් එකේ ප්‍රශ්න තියෙනවා. අපි තොරතුරු දෙනකොට අපිට වරද්දලා දෙනවා. මේ මාසේ අංක 5ට දෙනවා සිරිපාල කියලා ඊළඟ මාසේ දෙනවා ගුණපාල කියලා. ඒ වගේ අවස්ථාවල ඕන තරම් තියෙනවා. ඉතින් ඒක ඇත්තට මේ වගකීමෙන් කරන්න ඕන ආයතන අපි දැන් කොච්චර මොන නීති දැම්මත් ඒ ආයතනෙන් ඒ කරන විෂය හරියට කරන්නේ නැත්නම් ඒ ගැටලු මතුවෙනවා. ඉතින් ඒක විත්ඩ්‍රෝ කරන්න ගියාම අපි මුදල් ආපහු ලබා ගන්න ගියාම තමයි ඒකට මුහුණ දෙන්නේ. අපි නිවැරදි කිරීම ගොඩක් කරනවා. නමුත් අර නිවැරදි වෙනවා නම් අපිට ගොඩක් ඉක්මනින් අපිට මේ අපේ සේවාව ලබා දෙන්න පුළුවන්. දැනට අපි සාපේක්ෂව ගත්තම හොඳ තැනක ඉන්නවා. අපිට ගොඩක් ප්‍රශංසා එනවා අපේ සේවාව සම්බන්ධව. නමුත් අපි ඒක අවසානයක නෙමෙයි තව ඉදිරියට යන්න තියෙනවා. අපි තව තවත් දියුණු වෙලා මේ ක්‍රමවේද දියුණු වෙලා ඒ වගේ තොරතුරු ඉදිරිපත් කිරීම නිවැරදි වෙනවා නම් අපිට මීට වඩා ඉස්සරහට යන්න පුළුවන්. ප්‍රතිලාභ ගැන කියවුණා, සේවාවන් ගැන කියවුණා. නමුත් ඔය කන්තෝරු වහපු දවස් වලට එහෙම දැනෙන්නේ නිපාඩු තියෙනවා. සමාජිකයන්ට මනුෂයන්ට ඉක්මනින් ඕන මේව කරගන්න. නමුත් සමහරු වැඩට ඇවිල්ලා නැහැ, කොහාලා නිමාඩු. දැන් එහෙම වෙලාවට ශනිකෝ යමක් කරගන්න මොනවද තියෙන පහසුකම්? නෑ ඇත්තටම දැන් ඒකත් එක්ක මම තව දේවල් කතා කරන්න. දැන් අපි මේ වෙනකොට අපි ප්‍රතිලාභ ගෙවීම ප්‍රධාන කාර්යාලය හැර තව කාර්යාලය 7ක ගෙවීම් කටයුතු කරනවා. ඉතින් අනිත් හැම අපේ ශාඛා 19ක් තියෙනවා. 19න් 3ක් ප්‍රධාන කාර්යාලයත් එක්ක බද්ධ වෙලා තියෙනවා. ඒතකොට පිටපළාත් වල 16ක් තියෙනවා. ඒ 16ෙම අපිට ආයුධම්පත ඕනම විදිහක ආයුධම්පතක් බාර ගන්නවා. බාර අරගෙන මූලික කටයුතු කරලා ඒ ගෙවීම් කරන ළඟම කාර්යාලයට එවලා ගෙවීම් කටයුතු කරනවා. ඉතින් ඒ අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි අපි අපොයින්ට්මන්ට් එකක් අරගෙන එන්න කියලා තමයි අපි හැම වෙලේම අපේ පාරිභෝගිකයන් කියන්නේ. මොකද අර අනවශ්‍ය තදබදයක් ඇති වෙලා ඇති කරගෙන කාලය රස්තියාදු වෙන්නේ නැතුව කාලය නාස්ති නොකර පුළුවන් තරම් ඉක්මනට අපිට මේ සේවාව ලබා දෙන්න පුළුවන් ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් අරගෙන ආවොත් නිමාඩු දවස් වලට ගන්න පුළුවන් සේවාව තමයි අපේ තියෙනවා මේ ශේෂය බලන්න ක්‍රමයක් e-service කියලා. ඒක ඔන්ලයින් අපි රෙජිස්ටර් වුණාම අපිට ඕනම වෙලාවක ඕනම තැනක ඉඳන් අපේ ශේෂය බලා ගන්න පුළුවන්. මොකද අපිට දුරකථන ඇමතුම් විශාල ප්‍රමාණයක් එනවා ශේෂය අහලා කට්ටිය කැමති දැනගන්න. නමුත් අපි මේක අර අපි කියන්නේ සංවේදී දත්ත නිසා දුරකථනයෙන් දැනුම් දීම් කරන්නේ. ඉතින් මේ e-service එක හරහා රෙජිස්ටර් වෙලා එනවා නම් ආයතනයක් විදිහට අපිට රෙජිස්ටර් වෙන්න පුළුවන්. ආයතන රෙජිස්ටර් වුණාම ඒක අපේ තියෙන අපේ සයිට් එක www.etfb.lk ගියාම අපි තියෙනවා e-service කියලා. ඒක ඇප්ලිකේෂන් එක අරගෙන ආයුධම්පත අරගෙන සේවා යෝජක පුරවලා අපිට එවුවට පස්සේ අපි එයාට යනවා යූසර් නේම් පාස්වර්ඩ් එකක් ලොගින් account එකක් හදලා දෙනවා. එතකොට එම්ප්ලොයර් විදියට එම්ප්ලොයර්ට පුළුවන් අර සියලු දෙනාගේම ශේෂය බලා ගන්න. ඒ එක්කම එම්ප්ලොයර්ට පුළුවන් එක එක සමාජිකයන්ට තමන්ට එක එක ලොගින් account හදලා දෙන්න. ඉතින් ඒකෙදි අපිට සයිට් එකට ගිහිල්ලා බලන්න පුළුවන්. හොඳම දේ තමයි අර මහත්තයා අහුව ප්‍රශ්නේ වගේ
තමන්ගේ account එකේ මොනවා හරි ගැටලු තියෙනවා නම් නම් වල වැරදි තියෙනවා නම් ජාතිකයේ හැඳුනුම්පත් අංකය නිවැරදි නැත්නම් මොනවා හරි පැටලීමක් තියෙනවා නම් හොඳම ක්‍රමය මේ හරහා රෙජිස්ටර් වෙලා ඔක්කොම බලන්න පුළුවන්. අපි එකකින් රෙජිස්ටර් වුණාම ලියාපදිංචි වුණාම අර අනිත් සියලුම accounts අපි කියමු එක ආයත සමහර අය ආයතන 15 වැඩ කරපු අය ඉන්නවා. ඒ ඔක්කොම එකට සම්බන්ධ වෙලා අපිට බලන්න පුළුවන් එකවරක් ලියාපදිංචි වුණාම. හැබැයි ඒක අපි ජාතික හැඳුනුම්පතෙන් තමයි ඒක සම්බන්ධ කරන්නේ. ඒ ජාතික හැඳුනුම්පත් අංකය හැම එකටම සම්බන්ධ වෙලා තියෙනවද කියලා බලන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ඒකත් එක්කම ඒගොල්ලොන්ට ක්‍රියාත්මක වෙලා අපිට දැනුම්දීමක් කරොත් පුළුවන් අපිට එන්ටර් කරලා නිවැරදි කරන්න දේවල් දෙන. අපි හැම වෙලෙම සේවා යෝජකයෙකුගේ තහවුරුව ගන්නවා. මොකද සේවා යෝජක තමයි අපිට තොරතුරු එවන්නේ. එයාගේ තහවුරුවත් එක්ක තමයි ඒ නිවැරදි කිරීම කරන්නේ. නිවාඩු දවසකට කරන්න පුළුවන් ටික තමයි කිව්වේ. නමුත් නිවාඩු දවසට වැඩ කරන්න තාම අපි එච්චර ඉදිරියට ගිහිල්ලා නැහැ. මම හිතන්නේ ඒකත් ඉදිරියට අපි යනවා නම් හොඳයි. මට එකක් මතක් වුණා මේ ඔය මේ ඒ නිවාඩු දිනවල වැඩ කරන අය කියන එකේ ලොකු වැදගත්කමක් තියෙනවා. මොකද මට මතකයි ඒ දවස්වල කීප දෙනෙක් මට කිව්වා අපි දැන් සේවෙන් අස් වෙලා අලුත් තැනකට ගියා. දැන් අපි මේ ක්ලේම් එක දාන්න ඕන මේ ETF එක ගන්න. ඒ වුණත් අපිට නිවාඩු නැහැ. ඉතින් අර අලුත් තැනකට ගියාම මොකද්ද වරුවක්ද කොහෙදනේ හම්බ වෙන්නේ මාසෙකට පළවෙනි මාස අන්න ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මාස 3කට පස්සේ අර දවසක් නිවාඩු දාන්න පුළුවන් වෙලා ඇවිල්ලා මේ ETF එක ගන්න කටයුතු කරනවා. ඉතින් ඒ වෙලාවේ තමයි අපි කල්පනා කරේ මේ ඕපන් සන්ඩේ කියලා සංකල්පයක් පටන් ගන්න. ඒ කියන්නේ මාස 3කට සැරයක් අපි මේ ඕපන් සන්ඩේ කියලා ඉරිදා ඇරලා. එතකොට අර සේවය අස්වෙලා වෙන තැනකට ගියේ එක්කෙනෙකුට ලේසියෙන්ම ඇවිල්ලා වැඩ කටයුතු කරගන්න පුළුවන්. සමහර කට්ටිය ඒක පටන් ගත්තායින් පස්සේ මේ බබාලත් එක්ක වයිෆ් එක්ක ඔක්කොම එක්ක එනවා. ඉතින් අපි බබාලටත් මේ සලකන්න ඕන මේ එක කෑම වර්ග එහෙම දෙන්නත් ඕන. ඉතින් ඒක හුඟක් සාර්ථක වුණා. මොකද හැම එක්කෙනෙක්ම බලන්නේ අසුන හැටියම අර අවුරුදු 5 සීමාවට යටත්ව පුළුවන් තරම් ඉක්මනට ගන්න. මොකද ඒගොල්ලෝ කියනවා මගේ දුවගේ වෙඩින් එක තියෙනවා. ඒකට මට සල්ලි ටිකක් ඕන. ඉතින් මම මේ පොඩි ගාණක් වුණත් මට ඉක්මනට ඕන කියලා. ඉතින් අනිත් එක තමයි මේ ඔය ETF ගැන මේ සේවකයෝට කොච්චර කිව්වත් ඒගොල්ලන්ට හරි දැනුමක් මේක ලබා ගන්න අමාරුයි. මගේ යෝජනාව තමයි මානව සම්පත් අංශයේ එක පුද්ගලයෙක් මේකේ විශේෂඥයෙක් වෙන්න ඕන. මොකද මම ETF චෙයාමන් හැටියට යන්න ඉස්සෙල්ලා මම පිගන් සංස්ථාවේ සාමාන්‍ය අධිකාරී හැටියට හිටියේ. මං අස් වෙනම බව දැනගත්තම මානව සම්පත් අංශයේ එක නිලධාරි කෙනෙක් ඇවිල්ලා මට කිව්වා අපිට ආරංචි මේ එහෙම අස් වෙනවායි කියලා මෙන්න මේ ෆෝම් එක පුරවලා දෙන්න කියලා. ETF ෆෝම්. ඊට පස්සේ යා මට කියනවා මේ ETF කියලා එකක් තියෙනවා. ඒක 103ක් අපි දාලා තියෙන්නේ. දැන් එයා දන්නේ නැහැ මං ETF චෙයාමන් හැටියට යනවා කියලා. ඔක්කොම මට කියලා දුන්නා මේ ෆෝම් එක පුරවන හැටි ඔක්කොම පුරවලා. ඊට පස්සෙත් මට හම්බ වුණා මොකද මේ පිගන් සංස්ථාවේ දවස්වල මේ 4500ක් හිටිය සේවකයෝ. එයා මේ ඔක්කොම මිනිස්සුන්ට හරියට උගන්වලා ෆෝම් ටික පුරවගෙන ETF එකට ඇවිල්ලා බාර දීලා ඔක්කොම ක්ලේම්ස් ටික ක්ලියර් කරනවා. අන්න ඒ වගේ ක්‍රමයක් තියෙනවා නම් හුඟක් වටිනවා. හොඳයි. අපි තව ටිකක් කතා කරමු. ඊට කලින් මට අවසන් පාලක මැදිරියන්ට පාලක මැදිරිය මගින් නිකුත් කරන පණිඩි කීපයක් සඳහා. සිරිලක ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි. අප නැවතත් දොරමඩලාව සමග ETF සමාජ ආරක්ෂණය කාටද කුමට දෙක තමයි මාතෘකාව. දැන් ETF කියන කෙටි නාමයෙන් හැඳින්වෙන්නේ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය.
දැන් මේ ETF කියන සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සේවා නියුක්තයන් කී දෙනෙක් ඉන්නවා සභාපතිතුමා? ඔව් දල වශයෙන් මේකට අපි 850ක වගේ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. අර 25 ලක්ෂයක වගේ සමාජිකයින් වෙනුවෙන් අවශ්‍ය සේවා කටයුතු කරන්න අපේ 850ක වගේ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ETF එකේ වැඩ කරන අයටත් ETF ගවනවා නේද? ඔවුන්ට ඇත්තම ඔවුන්ට වගකීම් දෙකක් තියෙනවා. එකක් තමයි ඔවුන් සමාජිකයින් විදියට ඔවුන්ට එක පැත්තකින් තියෙනවා තමන්ගේ එළියේ ඉන්න සමාජිකයින් වෙනුවෙන් හොඳ කාර්යක්ෂම ඵලදායී සේවයක් දෙන එක ඔවුන්ගේ බරපතල වගකීමක්. අනිත් පැත්තෙන් මේ ආයතනයේ කාර්ය මණ්ඩලයේ විදියට ආයතනයේ නාමය කීර්ති නාමය ආරක්ෂා කරගනිමින් මේක අර රට තුල තියෙන ඊ타මත්ම වගකීම් සහගත ආයතනයක් විදියට කටයුතු කිරීමේ වගකීම සේවකීන්ට තියෙනවා අපේ කාර්ය මණ්ඩලයට. ඒකට ඒගොල්ලොන්ට ආයතනික කාර්ය මණ්ඩලයේ සමාජිකයෙක් විදියට වගේම සමාජිකයෙක් විදියටත් තියෙන වගකීම් තියෙනවා. දැන් ඒ කාර්යයන් හොඳටම කෙරුණම තමයි මේ ආයතනෙ ගොඩක් ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉන්නවා නේද? අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉන්නවා. ඇත්තට මේකේ ප්‍රධාන ගවර්නන්ස් බෝඩ් එක විදිහට පාලක මණ්ඩලය විදිහට කටයුතු කරන්නේ ඒ අධ්‍යක්ෂක මණ්ඩලය. එතෙන්දී විශේෂ බාර අමාත්‍යවරයා විසින් පත් කරන නිලධාරීන් කීප දෙනෙක් වෙළඳ අමාත්‍යාංශය නියෝජනය කරමින් එක් අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයෙක්, මුදල් අමාත්‍යාංශය නියෝජනය කරමින් එක් අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයෙක්, එතකොට එම්ප්ලොයි ෆෙඩරේෂන් එක හාම්පුතුන්ගේ සම්මේලන සංගමය වෙනුවෙන් තව නියෝජනයක් තියෙනවා. ඊට අමතරව සමාජිකින් ලක්ෂයකට වඩා වැඩි වෘත්තීය සමිති නියෝජනය කරමින් සමාජික අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් දෙන්නෙක් මේකට ඇතුළත් වෙනවා. ඒකට සමස්තයක් විදිහට අධ්‍යක්ෂක මණ්ඩලයෙන් සමාජිකින් 9 දෙනෙක් ඇතුළත් ප්‍රධාන විධායක නිලධාරියත් සමග ඒ විදිහට තමයි මේකේ පාලන කටයුතු වෙන්නේ. ඒකට අපි අර සාමාන්‍ය දෛනික මෙහෙයුම් ක්‍රියාවලිය කිරීමේදී අපේ ආයතන කියන්නේ ශාඛා දිවයින පුරා ශාඛා 19ක් තියෙනවා. ETF එකේ ආයතන ශාඛා 19ක්. ඉතින් මම කැමතියි දැන් මේ වැඩසටහන නරඹන යම්කිසි සේවා යෝජකයෙකුට හෝ යම්කිසි සමාජිකයෙකුට මතක් කරන්න පුළුවන් ඔබ වෙනුවෙන් සේවය සලසන්න තමයි මේ අපේ ශාඛා ජාලය තියෙන්නේ. ඒතර ඔබට පුළුවන් ඕනෑම අවස්ථාවක මේ ශාඛා ජාලයත් එක්ක සම්බන්ධ වෙන්න, ඔබේ දායක මුදල් ගෙවීමේ කාර්යයන් වලට වෙන්න පුළුවන්. ඔබට මේ වෙන විට සමාජිකයෙක් විදියට මේ අරමුදලට දායක කරලා නැත්නම් ඔබේ සේවා යෝජකයා විසින් ඒ පිළිබඳව දැනුවත් කිරීම කරන්න පුළුවන්. මොකද අපේ මේ නීති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් විශාල කාර්ය මණ්ඩලයක් අපි මේකට යොමු කරලා තියෙනවා. ඒතර අපේ ශාඛාවන්ට දැනුම් දීමක් කරනවා නම් තමන්ගේ ආයතනය තමන් වෙනුවෙන් මෙහෙම දායක මුදල් බැර කිරීම සමාජිකින් බවට පත් කිරීම සිදු කරලා නැහැ කියන කාරණාව එතෙන්දී අපිට පුළුවන්කම තියෙනවා අපේ නිලධාරීන් යොදවල එතන ඒ අදාළ සේවා යෝජකින් දැනුවත් කරලා එතන ශාස්ත්‍රීය පරීක්ෂණයක් කරලා ඔවුන් මේ ජාලයට එකතු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම යම් කිසි සේවා යෝජකයෙකුට මොන හරි ගැටලුවක් තියෙනවා නම් ETF එක සම්බන්ධව කොහොමද දායක වෙන්නේ, මොනවද සේවකින්ට අරගෙන දෙන්න පුළුවන් කියන කාරණා සහ වෙනත් අවශ්‍ය ඕනෑම පැහැදිලි කිරීමක් කර ගැනීමට ඒවයි අපේ කාර්ය මණ්ඩල සමාජිකයින් සති දවස් 5ම ඒවයි සේවයේදී ඉන්නවා. ඒ කාර්ය අපෙන් ගන්න. මොකද ඔබ වෙනුවෙන් තමයි මේ ශාඛා ජාලය අපි වෙන් කරලා තියෙන්නේ. එතන අර ප්‍රතිලාභ ලබා ගැනීමේ අයදුම්පත් බාර දීමේ ඉඳලා දායක මුදල් ලබා ගැනීමේ ඉඳලා දායක මුදල් බැර කිරීමේ ඉඳලා ඒ සියලුම කාර්යයන් මේ ශාඛා ජාලය හරහා කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම මෙතෙන්දී අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන දේ තමයි මේ රටේ වැඩ කරන ප්‍රජාවකින් සහ අපේ රටේ ඉන්න සමස්තයක් හාම්පුතුන්ගෙන් සේවා යෝජකයින්ගෙන් අපේක්ෂා කරන එක ප්‍රධානම කාරණාව තමයි අර කලින් මම හිතන්නේ අපේ සුනිල් විජේසිංහ මහත්මයා කිව්වා මේක ETF කියන එක ලෝක මට්ටමින් ගත්තත් සුවිශේෂී අරමුදලක්. මොකද ලෝකේ බොහෝ රටවල් වල විශ්‍රාම යාමේදී ප්‍රතිලාභ ලබා ගන්න යම් අරමුදල් තියෙනවා. නමුත් මේ සේවා නියුක්තින්ගේ බාර අරමුදල එහෙම නැත්නම් ලංකාවේ ක්‍රියාත්මක වෙන මේ ETF කියන එක විශේෂීය වූ සංකල්පයක්. මේක අපේ රටේ තියෙන සමාජ සුබ සාධන මට්ටම ගත්තට පස්සේ අපි කවුරුත් දන්නවා අපි තාමත් යම්කිසි අරගලයක් කරමින් ඉදිරියට යන්න උත්සාහ කරන රටක්නේ. එවැනි මට්ටමකදී ඊටමත්ම සුවිශේෂී කාර්යභාරයක් මේ අරමුදලින් සිද්ධ වෙන්නේ. මෙවැනි අරමුදල් රට තුළ පැවතීම එක එක්තරා ආකාරයක වාග්යක්.
සේවක ප්‍රජාවගේ එක්තරා ආකාරයක භාග්යක්. ඒ නිසා ඒ ප්‍රවර්ධනය කරගත යුතුයි. මේක පුළුල් කළ යුතුයි. අද මේක යම්කිසි කෙනෙක් සමාජික වෙලා නැත්නම් ඔහු ඉදිරියට සමාජිකයෙකු බවට පත් කර ගැනීම සඳහා අවකාශ තියෙනවා. ඒ වෙනුවෙන් අපි නීති ක්‍රියාත්මක කිරීමේ අංශ කටයුතු කරනවා. ඒ නිසා මම කියන්නේ මේකදී අර මේ අපේ මේ ජාලය පුළුල් කර ගැනීම වෙනුවෙන් සමස්ත සමාජයේටම යම්කිසි වගකීමක් තියෙනවා. ඒ වගකීම නොපිරීලා ඉටු කිරීමෙන් තමයි රජයක් විදියට තමන්ගේ රටේ පුරවැසියන්ගේ සමාජ සුබ සාධනය තහවුරු කිරීම වෙනුවෙන් මේ හදලා තියෙන ක්‍රමවේදය. ඇත්තටම මම මේක හඳුන්වන්නේ අර අරමුදලක් කියන එකට වඩා මේක යම් ක්‍රමවේදයක්. මේක අපේ රටේ සමස්ත පුරවැසියාගේ සමාජ සුබ සාධනය තහවුරු කිරීම සඳහා රජය විසින් හඳුන්වලා දීපු ක්‍රමවේදයක් මේක. අන්නේ ක්‍රමවේදය ඉතාමත් හොඳ කාර්යක්ෂමව පවත්වාගෙන යාමට අවශ්‍ය දායකත්වය සමාජයෙන් අපි ඉල්ලා සිටිනවා. සේවා යෝජකින්ගෙන් අපි ඉල්ලා සිටින ඔබගේ සේවකින් මේකට දායක කරන්න කියලා. ඒ වගේම සේවකින්ගෙන් ඒ වැඩ කරන සුවහසක් වැඩ කරන ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා ඔබට අපෙන් ගන්න තියෙන ප්‍රතිලාභ ගන්න. ඒ වගේම ඔබ සමාජිකයෙකු විදිහට සක්‍රීය සමාජිකයෙක් බවට පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාවලිය ඔබේ සේවා ආයෝජකයාත් එක්ක සිදු කරන්න. ඒතකොට තමයි මේක දවසින් දවස පුළුල් වෙන වඩාත් හොඳ සක්‍රීය අරමුදලක් බවට පත් වෙන්නේ. ඒක මම හිතන්නේ සමාජමය වගකීමක්. අපි පෞද්ගලිකව සමාජිකයෙක් විදියට අපි අපේ වරප්‍රසාදය දිනා ගන්නවා වගේම සමස්තයක් විදියට සමාජයට අපි විසින් ඉටු කරනු ලබන යුතුයකමකුත් වෙනවා සමාජිකින් විදියට. සමත්වනේ මම මේ මෝඩ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් අහන්නේ ඉඳලා මේව තහනවනේ. බිලියන ගාණක් තියෙනවනේ සල්ලි. බිලියන ගාණක් තියෙනවා බාර. ඉතින් සමාජිකයන්ට ප්‍රතිලාභය හම්බ වෙනවා නම් දැන් බලමුකෝ මේ සීනි නැවක් අඩුවට අරගෙන වැඩි ගාණට විකුණනවා. අපි කොයි ඉඩම් ලාභෙට තියෙනවා. ඉඩම් ටිකක් අරන් දාමු කියලා මණ්ඩලෙන් අපි මේ වැඩි ගාණට පස්සේ වැඩි ගාණක් ගියාම විකුණනවා. මම යන්නේ මගේ ඔච්චර සල්ලියක් තියෙනකොට දැන් එහෙ වගේ නිකන් බිස්නස් වැඩ ආරෝමය කරන්න පුළුවන්ද? නීත්‍යානුකූලව එහෙම දේවල් කරන්න පුළුවන්ද? පුළුවන්. ඇත්තටම අපේ ඒ පනත තුල අපිට මේ ඉඩකඩ තියෙනවා. අපි මේ වෙනකොටත් එහෙම කරමින් පවතිනවා. කියන්නේ අපි මේ අපේ මේ අරමුදල අපි ආයතනය ඇතුලේ අපේ ආයෝජන ප්‍රතිපත්තියක් තියෙනවා. මේ අපි ආයෝජන ප්‍රතිපත්තියක් සකස් කරලා තියෙනවා. මේ අරමුදලින් කොච්චර ප්‍රමාණයක් අපි අරමුදලේ ආරක්ෂණය වෙනුවෙන් තියනවද වෙනත් ආයෝජනවල යොදවනවද කියලා. සමස්ත අරමුදලින් 87%ක වගේ ප්‍රමාණයක් අපි රජයේ භාණ්ඩාගාර බැඳුම් කර භාණ්ඩාගාර සුරකුම්පත්වල වගේ තමයි අපි ආයෝජනය කරන්නේ. මොකද ඒක මේ අරමුදල ආරක්ෂා කර ගැනීමට තියෙන හොඳම ක්‍රමය. මොකද අවදානම් අඩුම ක්‍රමයක්. නමුත් ඉතුරු කොටස අපි කොටස් වෙළඳ පොලේ වගේම අපේ සමාජිකයින් වෙනුවෙන් දේපල මිලදී ගැනීමට අදාළ කාර්යයන් කරන. උදාහරණයක් විදිහට අපි ගත්තොත් දැන් අපි 1990 ගණන් වල ඔය හම්බන්තොට ලුණු සංස්ථාවයක පෞද්ගලීකරණය කරන අවස්ථාවේදී ඒකේ කොටස් මිලදී ගත්තා ETF එක මගින්. එතකොට හම්බන්තොට ලංකා ලුණු සමාගමේ කොටස් වලින් 90%ක් අපේ කොටස්. ඒ කියන්නේ හම්බන්තොට ලංකා සෝල්ට් ආයතනයේ මේකට ETF එක උප ආයතනයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒකේ වාර්ෂිකව දෙන ලාභාංශ අපේ සේවා නියුක්තින්ගේ බාර අරමුදලින් සමාජිකින්ට ලැබෙනවා. වාර්ෂිකව ඒකේ ලාභාංශත් අපට එනවා. වක්‍රාකාරයෙන් සමාජිකයොත් නිකම් වක්‍රාකාරව මේකේ අර මූලික අරමුණේ තියෙන ප්‍රධානම එකක් තමයි මේකේ සමාජිකින්ට දේපල හිමිකාරීත්වය තහවුරු කිරීම. අපි කොහොමද අපේ සමාජිකින්ට දේපල හිමිකාරීත්වය තහවුරු කරන්නේ? මේ සමාජිකින්ගේ අරමුදල විවිධ තැන්වල ආයෝජනය කරලා ඒ ආයෝජනය හරහා තමයි අපි ඔවුන් දේපල හිමිකරුවන් බවට පත් කරලා තියෙන්නේ. මේ වෙනකොට ලංකාවේ දේශීය කොටස් වෙළඳ පොළ තුල අපි විශාල කාර්යභාරයක් ආයතනයක් විදිහට අපි ආයෝජන කරනවා. ඒ වාර්ෂිකව අපි ඒ ආයෝජන කිරීම තුළින් ලොකු ලාභයක් උපයනවා. ඒ උපයන ලාභය අපි ලාභාංශ විදිහට අපි සමාජිකින්ට ගෙවනවා. ඔබ නොදන්නවා වුණාට මේ වන විට ඔබ ආයතන ගානනාව කොටස් හිමිකරුවෙක්. මට දැන් ලුණු ලේවායෙත් කොටසක් තියෙනවා කියලා මම දැන් දැනගත්තා. මට විතරක් නෙමෙයි තව අය ඉන්නවා මේ සභාවේ. ඒ වගේම විශේෂයෙන්ම වෙනත් ආයතනවල අපි ආයෝජනය කරලා තියෙනවා. ඔබේ ආයතනවල කොටස් හිමිකරුවෙක්. ඒ විදිහට තමයි අපි ඔබ
මේ දේපොළවල වත්කම්වල ආර්ථික හිමිකරුවෙක් සහ මේ රටේ සංවර්ධන ක්‍රියාදාමේ සක්‍රීය සමාජිකයෙක් බවට පත් කරලා තියෙනවා. හැබැයි අවදානම් වැඩ කරන්න යන්න හොඳ නැහැ නේද? ඒ අවදානම අවම කර ගැනීම වෙනුවෙන් අපි ඒකට අදාළ යම් යම් ප්‍රතිපත්ති ගමනය කරනවා, ඒවා නියාමනය කරන විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයෙන් ඒ අපේ ගිණුම් නියාමනය කරනවා, අපේ ආයෝජන නියාමනය කරනවා. ඒ උපරිම නියාමනයකට යටත් කරමින් සමාජිකයාගේ අරමුදලේ සුරක්ෂිතභාවය අංක 1 කියන ප්‍රතිපත්තියේ ඉඳගෙන හැබැයි යම් අවදානමක් දරමින් ආයෝජනය කරලා ඔවුන්ට ලාභාංශ ලබා දිය යුතුයි කියන ප්‍රතිපත්තිය තුළ තමයි කටයුතු කරන්නේ. ඒ නිසා කිසිම ආකාරයක අපි සැකයක් තියාගෙන ඉපා හසන්ත මහත්මයා මේ අරමුදල 100%ක් සුරක්ෂිතයි. ඒවට අවශ්‍ය ඒ සුරක්ෂිත කර ගැනීමට අවශ්‍ය ක්‍රමෝපායන් තුළ තමයි මේ අරමුදල ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ හොඳ සැලකිය යුතු මේක තර වෙන ආයෝජන කරලා තියෙනවා කියන එක තමයි කිව්වේ. නැත්නම් රඹුටන් වාරයට රඹුටන් ටිකක් කරලා විකුණනවා වගේ වැඩ නෙමෙයි. අර පොල් වෙලඳන් කියන ඒ වගේ වැඩ නෙමෙයි. ටික ඊට වඩා මහා පරිමාණය වැඩ කළා අපි දන්නේ නැතුව අපේ සල්ලි වලට මාර වැඩ තියන්න කරලා තියෙන්නේ. දැන් මං හිතන් හිටියේ මං විතරයි සමාජිකයා කියලා. දැන් මේ සභාවේ ඉන්න අය මේ වලද දැන් බැලින්නම් ඔය මේ සභාවේ තව කෙනෙක් ඉන්න විශ්වවිද්‍යාල මහාචාර්යවරු දැන් සමහර ක්ෂේත්‍ර තියෙනවනේ විශ්‍රාම වැටුපක් තියෙනවා මේ අනිත් EPA PT ඒවත් ඔක්කොම තියෙනවා විශ්වවිද්‍යාලෙත් තියෙනවා මහාචාර්යතුමා. ඔව් විශ්වවිද්‍යාලෙත් ඇත්තටම දායකත්ව විශ්‍රාම අරමුදල විශ්‍රාම වැටුපක් ලැබෙනවා නම් අපි කියන පෙන්ෂන් එකක් තියෙනවා දායකත්ව පෙන්ෂන් එකක්. ඊට අමතරව UPF කියලා University Provident Fund කියලා තියෙනවා. ඒත් එක්කම ETF එකට අදාළව අප වෙනුවෙන් විශ්වවිද්‍යාලය ගෙවීම් කරනවා. මම හිතන්නේ ඉතාමත්ම හොඳ සාකච්ඡාවක් අද සිද්ධ වුණේ. ඒකේ ප්‍රධාන වශයෙන්ම ඇත්තටම දැන් අර මම මුලින් සඳහන් කරා වගේ මේ සමාජ ආරක්ෂණය සම්බන්ධයෙන් ඇත්තටම රටක් විදිහට අපි අවධානය යොමු කළ යුතු යුගයක ඉන්නේ. ඒකට ප්‍රධානම හේතුවක් තමයි අපි වෙනත් රටවල් සමග සංසන්දනය කරාම මේ කලාපේ රටවල් ඇතරම අපි තාමත් ඉන්නේ හුඟක් පසුගාමී තත්වයක. ඒකින් අදහස් වෙන්නේ සමාජයේ සැලකිය යුතු කොටසකට අදාළව ආරක්ෂණයක් සැපෙන්නේ නැති තත්වයක. ඉතින් මෙන්න මේ තත්වය තුල මම හිතන්නේ ගිය වර්ෂයේදී ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව National Planning Department එක Department of National Planning ජාතික ප්‍රතිපත්තියක් ඉලි දැක්වුවා සමාජ ආරක්ෂණයට අදාළව. අර මම මුලින් සඳහන් කරපු ආකාරයට ඒ තුල කුළුණු 4ක් හඳුනා ගන්න ලැබුවා. ඒ නිසා මම හිතන්නේ ඉදිරියට විශේෂයෙන්ම මේ සමාජ ආරක්ෂණය සම්බන්ධයෙන් වූ මේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම ඉතාමත් වැදගත් වෙනවා. දැන් ETF එක වගේ මේ වැඩ කරන කාල සීමාව තුලදී පුද්ගලයෙකුට සිදුවන අනතුරු වෙන්න පුළුවන්, රෝග ආද වෙන්න පුළුවන්, සේවා වියුක්ති තත්ත්වයන් වෙනත් අවශ්‍යතාවය වෙන්න පුළුවන්. ඒවට ඒ ප්‍රතිලාභ ලබා දෙන ආකාරයේ වැඩසටහනක් වගේම මම හිතන්නේ අත්‍යවශ්‍යයෙන්ම අපි කියන මේ විශ්‍රාම වැටුපක් සියලු දෙනාටම සේවකයින්ට ලැබෙන ආකාරයේ ක්‍රමවේදයකට ලංකාව ගමන් කළ යුතුව පවතිනවා. ඒ මක්නිසාදර මම මුලින් කිව්වා වගේ පුද්ගලයෝ අවුරුදු 30ක් සාමාන්‍යයක් විදිහට අවුරුදු 30ක් රැකියා කරනවා නම් අවුරුදු 18ක් 20ක් විතර ඇත්තරම විශ්‍රාම දිවියක් ගෙවන්න සිද්ධ වෙලා තියෙන තත්ත්වයක් තියෙන්නේ. ඒ කියන්නේ හරියට දායකත්වයේ දක්වන්න ඕන අවුරුදු 2ක් දායකත්වයේ දක්වන්න ඕන අවුරුද්දක් විශ්‍රාම කාලයේ අවුරුද්දකට අදාළව. ඒ කියන්නේ අවුරුදු 2ක් දායකත්වයක් දැක්වුවොත් තමයි ඒක අවුරුද්දක් පුළුවන් වෙන්නේ විශ්‍රාම දිවියේ ගත කරන්න. ඉතින් මේ සම්බන්ධයෙන් තියෙන ගැටලු ගණනාවක් තියෙන විශේෂයෙන්ම අධි උද්දමනකාරී තත්වයක් එක්ක විශාල විදිහට ඒ සමහර අපි කියන මේ අරමුදල් වල වටිනාකම් පහතට යන ගමන් කරන තත්වයක් තියෙනවා. ඉතින් මේ නිසා සමස්තයක් විදිහට රජය විශේෂයෙන්ම සමාජ ආරක්ෂණයට ප්‍රමුඛතාවයක් ලබා දෙන්න ඕන. අනෙක් පැත්තෙන් මම දකින විදිහට මහජනතාව
මේ පිළිබඳව නිසි අවධානයක් යොමු කළ යුතු වෙනවා. තමන්ගේ සැඳෑ සමය ගත කරන්නේ කොහොමද? නැත්නම් තමන් මුහුණ දෙන විවිධ අවදානම්කාරී තත්වයන් කළමනාකරණය කරන්නේ කොහොමද? ඒ සඳහා අවශ්‍ය වෙන දායකත්වයේ කුමක්ද කියන එක කල්පනා කරන්න ඕන. මම දැකලා තියෙන විශේෂයෙන්ම සමහර දෙනෙක් රැකියාව විශේෂයෙන්ම කාන්තාව වගේ රැකියාව අත්හිටපු ගාම මේ ETF එකේ EPF එකේ තියෙන මුදල ගන්නවා. සමහරලාට අවශ්‍යතාවයකටත් නෙමෙයි. හැබැයි මම හිතන්නේ එතන ඊට ඔබට කල්පනා කරන එක වැදගත් වෙනවා. මොකද Tamanට ඇත්තටම මූල්‍යමය අවශ්‍යතා වඩා වැඩිපුර එන්නේ විශ්‍රාම නැත්නම් අපි කියන මේ කෙටියම කියනවා වයසට ගියාම. ඉතින් එවැනි අවස්ථාවකදී මේ අර මුදල් මේ Tamanට ගැනීමේ හැකියාව තියෙනවා. Taman ඒ අර මුදල් EPF එකේ තිබුණත් ETF එකේ තිබුණත් ඒ අර මුදල අපි කියමු 60ට පස්සේ නැත්නම් 65ට පස්සේ ඒ ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි අර ශනිකව තියෙන මුදලක් මේක අරගන්න ඕනේ නැත්නම් නැති වෙයි වගේ නිකන්. එහෙම බය සැක ඇති කර ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ ETF එකට අදාළවත් EPF එකට අදාළවත්. ඒ නිසා මම හිතන්නේ අපි උනන්දු කරන්න ඕන පුද්ගලයෝ මේක මේ හනිකට මේකේ තියෙන අරමුදල ආපස්සට ගන්නවට වඩා ඇත්තටම මේ අරමුදල විශේෂයෙන්ම විශ්‍රාම වයසෙන් පස්සේ කාලේ ලබා ගන්න තැනට පුද්ගලයෝ ගමන් කිරීම තමයි මම දකින ආකාරයට නම් වඩාත් වැදගත් වෙන්නේ. රටක් හැටියට අපි මුණ දුන්නු ආර්ථික අර්බුදෙත් එක්ක දැන් ඔබතුමා ආදී උද්දමනය අරන වචන පාවිච්චි කළා. දැන් මුදලේ වටිනාකම දැන් අර මං කිව්වා බස් වල කෝච්චි වල වවුල්ලු වගේ ඉල්ලලා ගිහිල්ලා මේ ඔක්කොම කරලා විශ්‍රාම යන වයස එනකොට අපි කියමු කෝටියක් තියෙනවා කියලා. කෝටියේ වටිනාකම ලක්ෂ 50ට විතර බැහැලා. ඒදර ඔබතුමාලා අර දූරදර්ශීව ඒ මුදල තරකරන්න ඒ සමාජික ප්‍රතිලාභ ලැබෙන්න යම් දේවල් කරන එකේ වටිනාකමක් තියෙනවා. දැන් ප්‍රශ්නයක් ආව මට ඔබතුමාගෙන් මම අහන්නේ වාර්ෂික පොලි අනුපාතය වැඩි කළ නොහැකිද? ඔව් ඇත්තටම දැන් අපි ගිය අවුරුද්දේ අපි 10%ක පොලි අනුපාතයක් දුන්නා. මේ අවුරුද්දෙත් අපි 10%ක පොලි අනුපාතයක් දුන්නා. ඉදිරි අවුරුද්දෙත් 10%ක පොලි අනුපාතයක් දෙන්න අපි ඇස්තමේන්තු කරලා තියෙනවා. ඒකට කලින් අවුරුද්දේ 7.25 පටන්. ඔව් කලින් අවුරුද්දේ. මොකද දැන් අපි එතෙන්දි බලන්න ඕනේ අපේ අරමුදලේ සුරක්ෂිත භාවය ආරක්ෂා කරමින් තමයි ඒ පොඩි ප්‍රමාණය අපි වැඩි කරන්න යන්නේ. මොකද දැන් අපි ඉස්සරහට බැලුවොත් දැන් රටේ තියෙන තත්ත්වය ආර්ථික තත්ත්වයේ ස්ථාර වීමත් එක්ක පොලි අනුපාතයන් වල ඇති වෙන යම් වෙනස් වීම එක්ක මේ අවස්ථාවේ 10%ක පොලියක් අපි දෙනවා කියන්නේ ඉතා ප්‍රශස්ත අගයක්. ඇත්තටම ඉදිරි කාලය තුල අපිට පුළුවන්කම ලැබුණොත් අපි අපේක්ෂා කරන ආයෝජන වලින් අපිට අපි අපේක්ෂා කරන ඉලක්ක වලට යන්න හැකියාව ලැබුණොත් කිසිම ගැටලුවක් නැහැ. මොකද මේක තියෙන්නේ අපේ සමාජිකින්ට ඒ අපි උපයන ප්‍රමාණයට අනුව සමාජිකින්ට මේක වැඩි කරන එකේ කිසිදු ගැටලුවක් නැහැ. අනිවාර්යයෙන්ම ඒ වඩාත් හොඳ රිටර්න් එකක් හොඳ සේවාවක් සමාජිකයට ලබා දීමට අපි බැඳී ඉන්නවා. හැබැයි අර කොන්දේසි යටතේ මොකද්ද අංක එක අපි මේ අරමුදලේ ස්ථිරසරභාවය දිගුකාලීන පැවැත්ම තහවුරු කළ යුතුයි. සමාජිකයින්ට සියලු දෙනාටම මේක ප්‍රතිලාභ ලබා දීමට අපි සතු ශක්තිය පිළිබඳ අපි සෑහීමකට පත්විය යුතුයි. අන්න ඒ කොන්දේසි දෙකට යටත් තමයි අපි තීරණය කරන්නේ කොච්චර පොලි අනුපාතයක් ලබා දෙනවද කියන එක. මොකද දායක මුදල් ගෙවලා තියෙන කාලේ ඩොලර් එකක් රුපියල් 100 නම් මේ විශ්‍රාම ගන්න කාලේ ඩොලර් 300යි. ඒක අපි අඩු දෙවඩි නේද? ඒ කියන්නේ තුන් ගුණයකින් වැඩි වෙලානේ මුදලට මොකද වෙලා තියෙන්නේ කියලා. 아무තෙන් කියන්න දෙයක් නැහැ. එහෙමත් හිතනවා ගණන් හදනවා සුනිල් විජේසිංහ මහත්තයා. ඔව් මම හිතන්නේ එක විශේෂ දෙයක් තියෙනවා. දැන් මම හිතන්නේ සභාපතිතුමා පැහැදිලි කරා මේ ආයෝජනය කොහෙද තියෙන්නේ කියලා. කොහෙද ආයෝජනය කරලා තියෙන්නේ කියලා. දැන් එක කාලවල වලට සමහරවිට රාවයක් යනවා මේකේ මුදල් නැති වෙලා නැත්තම් ආණ්ඩුව අරගෙන ඒක නිසා ඉක්මනට ගන්න මේක නැති වෙයි. කවදාකවත් එහෙම දෙයක් වෙන්නේ නැහැ. මොකද දැන් උනත් අපි බැලුවොත් ආයෝජනය කරලා තියෙන ප්‍රමාණය 90%ට වැඩිය තියෙන්නේ භාණ්ඩාගාර බිල්පත්වල නේද? රජයේ සුරකම් පත්වල තියෙන්නේ. ඉතින් ඒකට බය වෙන්න දෙයක් නැහැ. සුරක්ෂිතයි. ඒක සුරක්ෂිතයි. එතකොට සාමාන්‍යයෙන් ආයෝජන ප්‍රතිපත්තියක් තියෙනවා, ආයෝජන කමිටුවක් තියෙනවා. මම හිතන්නේ එහෙම තියෙනවනේ දැනුත්. ඒ වගේ
ආයෝජන කමිටුවෙන් ඒ තීරණ ගන්නෙ. ඉතින් අර බයවීමේ අවස්ථාවක් නැහැ මේක ගන්න. ඒකයි දැන් මේ මහාචාර්යතුමා කිව්වා මේක පරක්කු වෙලා ගන්න අවශ්‍ය වෙලාවට හදිසියෙම ගන්නෙ නැතුව ඒ වුණත් හරම බියක් තිබුණොත් මේක නැති වෙයිද මේක අඩු වෙයිද පොලි අඩු වෙයිද එහෙම බියක් තිබුණොත් හැම එක්කනම බලන්නේ පුළුවන් තරම් ඉක්මනට මේක ආපහු ගන්න. අන්න ඒක පහදලා දෙන්න ඕන මේ සමාජිකයින්ට මේ සල්ලි හොඳට ආරක්ෂිතව තියනවා කියලා. හොඳයි. නිහාල් ප්‍රසන්න මහත්තයා. ඔව්. දැන් මම ප්‍රතිලාභ ගැන කතා කරගෙන ආවා. මම කාලයත් එක්ක එතනින් පොඩ්ඩක් පටන් ගන්නම් මැද හරියෙන්. ඒ වගේම අර මේ මුදල් කොහොමද අපි මේ පොලිය ලැබෙන්නේ කියලා ගත්තොත් ඇත්තටම වැල් පොලියක් අපේ ලැබෙන්නේ. උදාහරණයක් විදිහට 81 රුපියල් 500ක් දාලා තිබුණා නම් මේ වෙනකොට ලක්ෂ 1.5කට වැඩි මුදලක් හැදිලා ඔටෝමැටිකලි. ඉතින් ඒ කියන්නේ වැල් පොලිය හැදිලා ඒ දිගට එන නිසා විශාල අපි නොදැනුවත්ව එහෙම අය ටෝන් තරම් විශාල මුදල් එකතු වෙලා තියෙනවා නොදැනුවත්වම තමන්ගේ දායකත්වයෙන් තොරව. අපි ප්‍රතිලාභ ගත්තාම දැන් මම සඳහන් කරා ප්‍රතිලාභ වර්ග මොනවද කියලා. ඒ හැම අපි ගත්තාම බොහෝ ප්‍රතිලාභ වලට කොච්චර කාලයක් අපේ සේවා කාලය තිබිය යුතුද කියලා අපි සලකලා බලන්න ඕන. අපි අවුරුද්දක සේවා කාලයක් තියෙනවා. අවුරුද්දක අඛණ්ඩව මුදල් ගෙවලා තියෙනවා. ඒ සිද්ධිය වෙන්න පෙර අවුරුද්ද කාලයක මුදල් ගෙවලා තියෙනවා නම් අපිට ලබා ගන්න පුළුවන් අර මම කිව්වේ පූර්ණ කර්මණ්‍ය වුණාම ලක්ෂ 3ක් ගන්න එක. ඒ වගේම ජීවිත රක්ෂණය අක්ෂිකාච වලට මුදල් 50000ක් ලබා ගන්න එක. ඒ වගේම හાર્ට් සර්ජරි හෘද සත්‍යම් වකෝඩ සත්‍යම් මේ හැම එකටම අවුරුද්ද කාලයක් තමයි අවශ්‍ය වෙන්නේ. ඒ වගේම ශිෂ්‍යත්ව හැම එකටම 5 වසර ශිෂ්‍යත්ව සහ උසස් පෙළ ලබා දෙන ශිෂ්‍යත්ව වලට වසරක කාලයක් තමයි සේවා කාලය තියෙන්න ඕන. දායක මුදල් ගෙවලා තියෙන්න ඕන නිවැරදිව. ශ්‍රමසුව රැකවරණ මම කිව්වේ මේ හොස්පිටල් එකට ඇඩ්මිට් වෙලා ගන්න රුපියල් 50000ක සහ අපේ තියෙන නිවාස ණයක් දැන් මේ දවස්වල తాවකාලිකව නතර වෙලා තියෙන. අපි ඉදිරියේදී මේ මුදල තවත් වැඩි කරලා ආරම්භ කරන්න තමයි ඉන්නේ ඉක්මනටම. ඒ දෙකට පමණක් අවුරුදු 5ක සේවා කාලයක් තියෙන්න ඕන. ඒ වගේම අපි කතා කරා ස්වයං රැකියා කරන අය සහ පිටරට සේවය කරන අය. ඒගොල්ලන්ගේ අර සමාජිකත්වය ලැබීමත් එක්ක අපි අවුරුදු 3ක සේවා කාලයක් බලලා තමයි ප්‍රතිලාභ ලබා දෙන්නේ. ඒක එච්චරයි වෙනසක් තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන්ම කියන්න ඕන මේ හાર્ට් සර්ජරි හෘද සත්කම් සහ වකුගඩු බද්ධ කිරීමේදී අපි දන්නවා ගොඩක් හිර වෙලා අපි මුදල් වලින් කර කියා ගන්න දෙයක් නැතුව අසරණ වෙන අවස්ථාවක්. ඉතින් ඒක නිසා අපි පහසුකම් සලසලා තියෙනවා. අපේ ආයතනයට આવොත් දවස් 2ක් ඇති අවශ්‍ය තොරතුරුත් එක්ක අපි කියන ඇන්ජියෝග්‍රෑම් රිපෝට් එක ડોක්ටර්ගේ රෙකමෙන්ඩේෂන් එක හොස්පිටල් එකේ කොච්චර මුදලක් යනවද කියලා තොරතුරුත් එක්ක අයදුම්පත අරගෙන આવොත් අපි දවසකින් දෙකකින් අපි ලියුමක් දෙනවා. ඒකට අපි කියන පොරොන්දු ලිපියක්. ඒ අදාළ රෝහලට දෙන්නේ. රෝහලට දුන්නම අර සමාජිකයට කිසිම බලපෑමක් නැහැ, වගකීමක් නැහැ. රෝහල සහ අපි අතර ඒ ගනුදෙනුව සිද්ධ කරගන්නේ අර සේවකයා එහෙම නැත්නම් අපේ රෝගියා ලක්ෂ 3.5ක් නිදහස් වෙනවා. ඉතින් එතනදී අපි සලකලා බලනවා ජනාධිපති අර මුදලේ තියලා දැන් උදාහරණයක් විදිහට ලක්ෂ 10 නම් යන්නේ. ලක්ෂ 10 ඉක්මවා ගන්න බෑ. ඒවත් අපි කියන්න ඕන. ඉතින් ඒක ඊට පස්සේ විශේෂයෙන්ම අපි මේ උසස් පෙළ විභාගයට ඉඳගත් දරුවන්ට දෙන මේ ශිෂ්‍යත්ව විදිය නිපුණතා සවි කියලා අපි මේක පටන් ගත්තේ 2022 අවුරුද්දේ. මීට කලින් තිබුණා අපි රුපියල් 12000ක් දුන්නා දරුවෝ 5000කට රුපියල් 12000 ගානේ උසස් පෙළ සමත් නම් විෂයන් 3ක් සමත් නම් ඒ අයට දුන්නා. නමුත් අපි කාලයත් එක්ක තේරුම් ගත්තා අපි මේකට අපිට මෙෂර් කරන්න විදියක් අපිට ඒක මේක පළදායි විදියට යෙදෙනවද කියලා අපිට පරීක්ෂා කරගන්න විදියක් නැහැ. ඒක නිසා අපි තීරණය කරා මේක වෙනස් කරලා උසස් පෙළ විභාගයට පෙනී ඉඳලා සමත් වුණත් අසමත් වුණත් ඒක අපි සලකන්නේ නැතුව වෘත්තීය පාඨමාලාවක් කරන්න අවස්ථාව ලබා දුන්නා. ඉතින් ඒකම අපි අර රුපියල් 12000 දෙන එක නතර වුණා. හැබැයි විශ්වවිද්‍යාලයට තේරිපත් වෙන ළමයින්ගෙන් ලොකු ඉල්ලීම ආවා.
අපි විශ්වවිද්‍යාලයට යන මෙච්චර ගානක් තිබුණා. අපි මූලික වියදම් ටික දරාගන්නේ මේකෙන් දරාගෙන කටයුතු කරා. නමුත් ඉදිරියට අපිට එහෙම නැහැ කියලා. ඒ එක්කම තමයි අපි විශ්ව යාත්‍රා කියලා පටන් ගත්තේ. අපි 22 අවුරුද්දේ පොඩ්ඩක් පහු වෙන නිසා අපි 22 අවුරුද්දත් එක්කම අපි මේ වෙනකොට ඇප්ලිකේෂන් කැඳවනවා. අපේ මේ වෙනකොට 5 වසර ශිෂ්‍යත්වයේ 2024 අපේ තියෙනවා අවසාන දිනයක් 2025 3 මාසේ 31. එතකොට නිපුණතා සවිය 2024 අවසාන දිනේ තියෙන්නේ අප්‍රේල් මාසේ 20. ඒ වගේම විශ්ව යාත්‍රා 22 මම කිව්වා 2022 කලින් පටන් ගත්තා කියලා ඉල්ලීම් මත. ඒකේ අවසාන දිනේ තියෙන 2025 3 මාසේ 31. ඒ වගේම විශ්ව යාත්‍රා 2023 තියෙනවා. ඒකට අපිට තාම ක්ලෝසින් ඩේට් එකක් දැම්මේ නැහැ. මොකද ඒ විශ්වවිද්‍යාලයට තේරිපත් වෙලා එක එක විශ්වවිද්‍යාල ගත්තාම එක එක කාල වකවානු වල තමයි රෙජිස්ටර් වෙන්නේ. ඉතින් මම අර නිපුණතා සවිය ගැන සඳහන් කරා. මෙතෙන්දී අපි බොහොම ප්‍රවේශම් වුණා. අපිට අවබෝධයක් නැහැ මොන වගේ පාඨමාලා හැදෑරුවාමද වඩා වටිනාකමක් තියෙන්නේ කියලා. ඉතින් ඒක නිසා ඒකට නියම ආයතනය තමයි තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව. ඒගොල්ලෝ යට තමයි මේ වෘත්තීය පාඨමාලා නියාමනය වෙන්නේ. ඉතින් ඒගොල්ලෝ හරහා අපි පාඨමාලා කියන්නේ දේශීය විදේශීය වැදගත්කමක් තියෙන ඩිමාන්ඩ් එකක් තියෙන පාඨමාලා 100ක් තෝරගත්තා. ඒ 100න් එකකට තමයි අපි රුපියල් 50000ක මුදලක් දෙන්නේ. දැන් මේ ගත්තාම අපි සමහර වෙලාවට මේ දවස්වල පහුගිය කාලේ විශාල වශයෙන් පිටරට යනවා. සමහර වෙලාවට ඩොක්ටර්ස්ලා ඉන්ජිනියර්ස්ලා ගිහිල්ලත් අර තමන්ගේ වෘත්තියේ රස්සාවක් කරගන්න බෑ. දන්නවා සාමාන්‍යයෙන් එහෙ කරන ක්‍රියාවල් මොනවද කියලා. ගොඩක් වෙලාවට ක්ලීනින් රස්සාවල් එහෙ අපේ වගේ ભેදයක් නැහැ. නමුත් අර තමන්ට ගැලපෙන ක්‍රියාවක් හොයාගන්න බෑ. හැබැයි මේ වගේ වෘත්තීය පාඨමාලාවක් හදාරලා යනවා නම් ඒ දරුවට ගියපු දවසේ ඉඳලා අදාළ වෘත්තිය තමන්ගේ පුහුණුව ලැබලා තියෙන ඒ වගේ රැකියාවක් ලබා ගන්න පුළුවන්. මම හිතන්නේ ඒක විශාල වශයෙන් රටට විදේශ විනිමය ලැබෙනවා. ඒ වගේම තමන්ගේ පවුල සංවර්ධනය සංරක්ෂණය වෙනවා. ඒකට අපි ඇත්තටම මේ ක්ෂේත්‍රවල තෝරගත්තා. සමාවෙන්න මම ඉංග්‍රීසියෙන් තියෙන එක මම කියන්න. ඇග්‍රිකල්චර් පැත්තෙන් ගත්තාම ඒකට අදාළ තියෙනවා ඇග්‍රිකල්චරල් ඉක්විප්මන්ට් මෙකැනික්ස්, ප්ලාන්ට් නර්සරි ඩෙවලොප්මන්ට් ඇසිස්ටන්ට් ඒ වගේ කීපයක් තියෙනවා. මම කීපයක් කියවන්නේ. ඒ වගේම ඇපරල් ඇන්ඩ් ටෙක්ස්ටයිල් පැත්ත ගත්තාම apparel design technician, fabric cutter, industrial sewing machine operator ඒ වගේ ගොඩක් පාඨමාලා තියෙනවා. ඒ වගේම තමයි ඔටෝමේටිව් ගත්තාම ඔටෝමොබයිල් එයාර් කන්ඩිෂන් මෙකැනික්ස්, ඔටෝමොබයිල් ඉලෙක්ට්‍රිෂියන්ස් ඒ වගේ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම බයින්ඩින් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් ඒව ගත්තාම ඇලුමිනියම් ෆැබ්‍රිකේෂන් with interior decoration, construction craftsman ඒ වගේ පාඨමාලා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම care and health care ගත්තාම care giver මේ ලෝකේ පිට රටවල ගිහිල්ලා ගොඩක් වැඩ කරනවා. nurse assistant, dental surgery nurse assistant මම කීපයක් කියවන්නේ වෙලාවත් එක්ක. ඒ වගේම culinary and hospitality ගත්තාම professional cookery, housekeeping, barista, tea tender මේ වගේ bartender මේ වගේ ගත්තාම ඇත්තට මේ ලෝකේ විශාල ඉල්ලුමක් තියෙන දේවල්. ඒ වගේ පාඨමාලා හැදෑරුවා මේ දරුවන්ට උසස් පෙළ දෙතුන් සැරේ කර ඉන්න හෝ උසස් පෙළ එකම විෂයක් හරි සමත් වෙන්න අවශ්‍ය නැහැ. අපි මේ අවස්ථාව දෙනවා අපේ සක්‍රීය සමාජිකයන්ගේ දරුවන්ට. ඒ වගේම design and creative ගත්තම computer graphic designer, digital imagery printing ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම electronic and electrical පැත්ත ගත්තාම ඒ වගේම information technology මේකේ තියෙනවා software developer, mobile phone repair technician ඒ වගේ ඒවා තියෙනවා. ඊට පස්සේ management and administration, media and communication ඒ වගේ ක්ෂේත්‍ර 14ක miscellaneous වලට අපිට තියෙනවා physical fitness trainer ඒ වගේ දේවල්. ඒ වගේම teaching and education, science and technology මේ හැම ක්ෂේත්‍රයකටම 14ක් තියෙනවා. ඒ 14ටම අදාළව මේ පාඨමාලා
හදාරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ පාඨමාලා ඕනම තැනකින් නෙමෙයි අපි දන්නවා. දැන් මම කලින් කිව්වා වගේ අර තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිසම සභාවේ ලියාපදිංචි වෙලා NVQ level 3 4 5 යන පාඨමාලා තමයි හදාරන්න දෙන්නේ. එතන ඒකත් එක තමයි වටිනකම එන්නේ. ඉතින් ඒකට අවස්ථාවක් දීලා දෙනවා අපේ සක්‍රීය සමාජිකයන්ගේ දරුවන්ට. ඉතින් මම හිතන්නේ මේක හොඳ අවස්ථාවක්. අපි දන්නවා රුපියල් 12000 දෙන දවස්වල අපිට ඕන තරම් ඇප්ලිකේෂන් එනවා. නමුත් මෙතනදී පොඩ්ඩක් අර අදිමදි කරනවා කට්ටිය මේක වැදගත් දෙයක් නෙවෙයි කියලා. සමහරලාට 3 wheel එකක් ගන්න යන්න පුළුවන් A level කරපු ගමන්. ඉතින් ඒක නරක රැකියාවක් කියනවා නෙවෙයි. නමුත් ලොකු අනාගතයක් තියෙන අවස්ථාවක් තමයි මේ සේවා නියුක්තයන්ගේ බාර ආරාධනා මණ්ඩලයෙන් අපි උදා කරලා දීලා තියෙන්නේ. හොඳයි. ETF සමාජ ආරක්ෂණය කාටද කුමටද? ඒක තමයි දොරමඩලාවේ මාතෘකාව. සෝමසිරි ඒකනායක මහත්මයාට අපේ ස්තුතිය පුද කරනවා. එතුමා ETF කියන කෙටි නාමයෙන් හැඳින්වෙන සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රධාන විධායක නිලධාරීවරයා ස්තුතියි. බොහොම ස්තුතියි. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහත්මයා ඔබටත් ස්තුතිවන්ත වෙනවා. ETF සමාජිකයෙක් හැටියටත් එක්ක ආවේ දොරමඩලාවට නේද? ඒ වගේම සුනිල් විජේසිංහ මහතා අපේ රටේ ප්‍රකට ඵලදායිතා විශේෂඥෙක් අපේ ප්‍රධාන සම්පත්ධාරික උතුමාටත් අපි නිදුක් නිරෝගී සුවය ස්තුතිය පුද කරනවා. ඒ වගේම නිහාල් ප්‍රසන්න මහත්මයා ETF ආයතනයේ සහකාර සාමාන්‍ය අධිකාරිය සමාජික සේවා කියන තනතුර දරන ප්‍රසන්න මහත්මයා සුවඳන නැවතත් දොරමඩලාවේ මුණ ගැහෙමු. ආයිබෝවන්. සිරිලක ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි මාගේ මව්බිම අවදි කරන හඬ දොරින් දොරට දොර මඩලාවයි ශක්තියම ආලෝකය වේ හරබර පැහැබර සුවබර දිවි මඟ විකසිත සිරිලක ඇසිදිසි සරසවි පින්දිම දොරින්